එවන් සරණයි හැමෝටම අදත් අපි සූත්‍ර සාකච්ඡාව සඳහා තෝරගත්තේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ සීලක්ඛන්ද වර්ගයට අයිති වෙන තෙවිච්ච සූත්‍රය 13 වන සූත්‍රය සීලක්ඛන්ද වර්ගය අවසාන වෙන සූත්‍රය තමයි තෙවිච්ච සූත්‍රය. හොඳයි තෙවිච්ච සූත්‍රය මම මේ කියවා සාරාංශගත කරගත්තු කොටස ඉදිරිපත් කරන්නම් මේ සම්පූර්ණ කොටස මම කියවන්නේ නැහැ. ඔයගලන්ට අර ඔයගොල්ලෝ ගිය පාර යොමු කරපු ලින්ක් එක මගෙත් එක්ක පරස්පර වුණ නිසා අමාරු වුණානේ හොයාගන්න මම කියවන තැන. චාමරා අද මම අර අලුත් version එක download කරගෙන ඒ අවශ්‍ය කොටස ගත්තා. මම හිතනවා එතකොට අමාරු වෙන එකක් නැහැ මම කියවන තැන හොයාගන්න කියලා. පළවෙනි 1 2 3 කියලා මේ සූත්‍ර සාකච්ඡාවේ යන්නේ අර මම පරණ ගත්තු version එකේ 400 ගණන් 500 ගණන් ඉලක්කම් යන්නේ නේ මතක ඇතිනේ. අද එකේ එහෙම නැහැ. මම ගත්තේ ඔයගොල්ලෝ ගාව දැන් තියෙන එකමයි. 1 2 3 4 කියලා ඒ පැරග්‍රාෆ් වෙන් වෙන්නේ මේ විදිහට. හොඳයි. ඒකේ පළවෙනි පැරග්‍රාෆ් එකේ මේ විදිහට කියවෙනවා කොසල් රට මනසාකට නම් බමුණු ගමට ගෞතම සිද්ධාර්ථයන්න් වහන්සේ වැඩම කරලා තියෙනවා. එහිදී අචිරවතී ගංගා ඉවුරේ උන්වහන්සේ වැඩ සිටින අවස්ථාවේදී ඒ අදාළ බමුණු ගමේ සිටි බමුණු තරුණයන් දෙදෙනෙක් සම්බන්ධව සිදුවෙච්ච බමුණු තරුණයන් දෙදෙනෙක් සමග සිදුවෙච්ච සංවාදය තමයි මේ තෙවිච්ච සූත්‍රයේ විකාශනය වෙන්නේ. දෙවෙනි ඡේදයෙන් කියවෙනවා මෙන්න මෙහෙම කොටසක් මෙන්න මේ ගමේ මේ අචිරවතී ගංගාවට සමීපයේ තියෙන මනසාකට නම් බමුණු ගමේ හිටියලු බොහොම උගත් ප්‍රසිද්ධ බමුණන් කීප දෙනෙක්. චංකී බ්‍රාහ්මණයා, තාරුක්‍ය බ්‍රාහ්මණයා, පොක්කර සාති බ්‍රාහ්මණයා, ජානුස්සෝනි බ්‍රාහ්මණයා සහ තෝදෙය කියන බ්‍රාහ්මණයා. ත්‍රිපිටකය යම් ප්‍රමාණයකට අධ්‍යයනය කරලා තියෙන අය දන්නවා මේගොල්ලෝ මේ බ්‍රාහ්මණයෝ ගෙමේ නම් ආශ්‍රය කරලා තියෙන අය දන්නවා බොහොම ප්‍රසිද්ධ අය ත්‍රිපිටකය තුල මේ බමුණන්. ඉතින් මේ බමුණන් හැමෝම ඉඳලා තියෙන්නේ මේ මනසාකට කියන බමුණු ගමේ. ඉතින් අපි බලමු මොනවද මේ ඒගොල්ලෝ ගැන කියවෙන්නේ කියලා. තුන්වෙනි ඡේදයෙන් කියවෙනවා පොක්කර සාති බමුණගේ ගෝලෙක් තමයි මේ වාසෙට්ට කියන බ්‍රාහ්මණ තරුණයා සහ තාරුක්‍ය බ්‍රාහ්මණයාගේ ගෝලෙක්ලු භාරද්වාජ කියන බමුණු තරුණයා. මේ තරුණයෝ දෙදෙනා අතර සිදුවෙච්ච සංවාදයෙන් මම ටිකක් කියවන්නම් පොඩි අදහසක් ගන්න. තුන්වෙනි ඡේදයේ මැද හරියක් කියවෙනවා මේ පොක්කර සාති බ්‍රාහ්මණයාගේ ගෝලයෙකු වූ වාසෙට්ට බ්‍රාහ්මණයා හා තාරුක්‍ය බ්‍රාහ්මණයාගේ ගෝලයෙකු වූ භාරද්වාජ බ්‍රාහ්මණයා යන දෙදෙනා අතර මාර්ගය සහ අමාර්ගය ගැන කතාවක් ඇති විය. ඒ විට වාසෙට්ට තරුණයා මෙසේ කියයි පොක්කර සාති බ්‍රාහ්මණයා විසින් යම් මාර්ගයක් කියන ලද්දේ නම් මෙයම ඇද නැති මාර්ගය වේ. මේ මාර්ගය ඊතර කරන්නෙක් වේ. ඒ පිළිපදින්නා බ්‍රහ්මයා සමග එක්වීම පිණිස පවතී යනුවෙන්. එතකොට මේ මොකද්ද මෙතන දැන් තියෙන අදහස වෙන්නේ මේ වාසෙට්ට බමුණාගේ ගුරුවරයා බ්‍රහ්මයා සමග එක්වීමට යයි කියා දෙන මග පිළිබඳව වාසෙට්ට තරුණයා කියනවා ඒක තමයි නිවැරදි මග බ්‍රහ්මයා සමග එක්වීමට. අපි මීට කලින් කතා කරලා පෙන්නලා තියෙනවා බමුණු ආගම තුල නිවීම මෝක්ෂය කියන ගතිය ඒ ස්වභාවය හැඳින්වීම සඳහා තමයි ඔය බ්‍රහ්මයා සමග එක්වීම කියන අදහස පාවිච්චි කරන්නේ. බමුණු දර්ශනය තුල
එහෙම නැතුව පුද්ගලයෙකු සමග එක්වීමක් ගැන නෙමෙයි. එතන දේවත්වයෙන් සලකන යමක් ගැන නෙමෙයි බ්‍රහ්මයා කියලා හංගවන්නේ. එතකොට ඒ සඳහා බ්‍රහ්මයා සමග එක්වීම එහෙම නැත්නම් නිවන මෝක්ෂය සාක්ෂාත් කර ගැනීම සඳහා කියා දෙන මඟ කියා දෙන්නේ වාසිට තරුණයා කියනවා පොක්කර සාති කියන යාගේ ගුරුවරයා කියලා. ඒ වගේම භාරද්වාජ තරුණයා කියනවාලු 4 වෙනි ඡේදයේ කියනවා භාරද්වාජ තරුණයා කියනවා නැහැ මගේ ගුරුවරයා තමයි ඒ සඳහා නියම මාර්ගය කියා දෙන කෙනා කියලා. එතකොට ඕක තමයි පොක්කර සාති සහ භාරද්වාජ අතර පැන නැගුණු ප්‍රශ්නය. එතකොට පස්වෙනි ඡේදයෙන් කියවෙනවා ඊට පස්සේ වාසෙට්ට කියනවා හොඳයි අපි බුදුහාමුදුරුවෝ ගාවට යන් ගෞතම සිද්ධාර්ථයන් වහන්සේ අචිරවතී ගඟ ළඟ වැඩ ඉන්නවා ඊට පස්සේ එතනදී අර සාමාන්‍ය සියලු සූත්‍රවල තියෙනවා වගේ බුදුවරයෙකුගේ ගුණ වර්ණනා කරලා කියනවා අපි උන්වහන්සේ ළඟට ගිහිල්ලා මේ ප්‍රශ්නෙට උත්තරයක් අහගමු කියලා. 6 වෙනි ඡේදයෙන් කියවෙනවා ඊපස්සේ දෙදෙනාම තමන්ගේ ප්‍රශ්නය ගෞතමයන් වහන්සේට ඉදිරිපත් කරා කියලා. 7 වෙනි ඡේදයෙන් කියවෙනවා ඒ මුල් ටිකේ විශේෂයෙන් කතා කරන්න දෙයක් නැති නිසා මම මේ අවශ්‍ය ටික කියවලා ඉවර කරලා ඔයාලට අවස්ථාවක් දෙන්නම් අදහස් ප්‍රකාශ කරන්න. 7 වෙනි ඡේදයෙන් කියවෙනවා ඊට පස්සේ ගෞතමයන් වහන්සේ අහනවා වාසෙට්ට ඔබගේ මේ විරුද්ධ ගැනීම කුමක්ද? මොකද්ද මේ ඔය දෙන්න අතර තියෙන ප්‍රශ්නය? ඔය දෙන්නගේ අදහස් වල තියෙන විරුද්ධත්වය මොකක්ද කියලා බුදුහාමුදුරුවෝ ඇහුවා. 8 වෙනි ඡේදයෙන් කියවෙනවා මාර්ගය සහ අමාර්ගය ගැන තමයි අපි දෙන්න අතර තියෙන ප්‍රශ්නය. එතෙන්දී ඒ ඡේදයේ කියව ගන්න ඇති කියලා හිතනවා. එතෙන්දී වාසෙට්ට කියනවා ගෞතමයන් වහන්සේ අද්දරිය, තිත්තරිය, ජානුසෝන කියන වැනි බ්‍රාහ්මණයන් නොයෙකුත් මාර්ග ප්‍රකාශ කරනවා. ගමකට ඇතුළු වන බොහෝ මාර්ගයෝ තියෙනවා. ඒ වගේම ඒ සියලුම මාර්ග ගමට වැටෙනවා. අපි දන්නවා එක ගමකට ළඟාවීම සඳහා ඕනතරම් මාර්ග තියෙනවා. ඒ සියලුම මාර්ග වලින් යන කට්ටිය ගමට එන්න පුළුවන්. ඒ වගේ මේ සියලුම බමුණන් කියන හැම පාරකින්ම බඹලොවටම යන්න පුළුවන් කියලා එයා හිතන බව වාසෙට්ට තරුණයා කියනවා. එතකොට 9 මේ කියන්නේ මේ එයා කියනවා මේ හැම බමුණෙක්ම කියනවා තම තමන් දේශනා කරන මගවල් බ්‍රහ්මයා සමග එක්වීම සඳහාම මගවල් කියලා ඒ හැම කෙනාම දේශනා කරනවා කියලා මේ වාසෙට්ට මතක් කරලා දෙනවා. 9 වෙනි ඡේදයෙන් බුදුහාමුදුරුවෝ ඊට පස්සේ කියනවා බුදුහාමුදුරුවෝ 3 පාරක්ම ඇහුවා කියලා කියනවා. මොකද්ද? ඔබට ප්‍රත්‍යක්ෂද? ඒවා ඊතර කරන්නේ යයි කියනවාද? ඔවුන් නිසකවම කියනවාද ඔවුන්ගේ මාර්ගයන් බ්‍රහ්මයා සමග එක්වීම. එහෙම නැත්නම් නිවීම සඳහා වූ මාර්ගයන්ද කියලා බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරනවා වාසෙට්ටගෙන්. ඒකට වාසෙට්ට එසේමයි කියලා කියනවා. 3 පාරක්ම ඇහුවා කියලා ඒකේ පෙන්නලා දෙනවා. ඊට පස්සේ 10 වෙනි ඡේදය මම කියවන්නම්. 10 වෙනි ඡේදය වැදගත් කියලා මම හිතනවා. අපිට ඒකෙන් කතා කරන්න අදහසක් එකතු කරගන්න පුළුවන් එකයි. වාසෙට්ටය ඒවා කියලා කියන්නේ ඒ බමුණන් ඒ ගුරුවරුන් දේශනා කරන මගවල් ඊතර කරන්නේ යයි කියන්නේද? ඒ 9 වෙනි එක සමා වෙන්න 10 වෙනි එක වාසෙට්ටය කිමෙක්ද තුන් වේදයේ දත් බමුණන් අතුරෙන් එක් බ්‍රාහ්මණයෙකු විසින්වත් ඒ බ්‍රහ්මයා ඇසින් දක්නා ලද්දේ යයි. බවත් ගෞතමයන් වහන්සේ එය නොවේමයි. බුදුහාමුදුරුවෝ අහනවා මේ තුන් වේදය දන්න බ්‍රහ්මයන්ගෙන් එක්කෙනෙක් හරි ඔය කියන බ්‍රහ්මයාව දැකලා තියෙනවද කියලා අහුවාම වාසෙට්ට කියනවා නෑ කියලා. ඊට පස්සේ නැවත බුදුහාමුදුරුවෝ අහනවලු වාසෙට්ටය කිමෙක්ද? තුන් වේදයේ දත් බමුණන්ගේ කිසියම් එක් ගුරුවරයෙකු විසින්වත් ඒ බ්‍රහ්මයා ඇසින් දකින ලද්දේද?
ඒ කියන්නේ වාසෙට්ටලාගේ ගුරුවරයා නෙමේ. එයාගේ ගුරුවරයාවත් අඩුතරමේ එක්කෙනෙක් හරි මහා බ්‍රහ්මයා දැකලා තියෙනවද කියලා අහනවා. එතකොට ඔහු කියනවා බවත් ගෞතමයන් වහන්සේ එය නොවේමයි නැහැ කියලා කියනවා. නැවත බුදුහාමුදුරුවෝ අහනවා වාසෙට්ටය කිමෙක්ද? තුන්වේදයේ දත් බමුණන්ගේ කිසියම් ගුරුන්ගේ ගුරුවරයෙකු විසින්වත් ඒ බ්‍රහ්මයා ඇසින් දකින ලද්දේද? ඊට පස්සෙ වාසෙට්ට නැවත කියනවා බවත් ගෞතමයන් වහන්සේ එය නොවේමය. නැවත බුදුහාමුදුරුවෝ අහනවා වාසෙට්ටය කිමෙක්ද? තුන්වේදයේ දත් බමුණන්ගේ හත්වෙනි ආචාර්ය යුගයේ දක්වා කිසියම් එක් බ්‍රාහ්මණයෙකු විසින්වත් ඒ බ්‍රහ්මයා ඇසින් දකින ලද්දේදයි. පිටිපස්සට ගිහිල්ලා හත්වෙනි පරම්පරාවේ ඉන්න ගුරුවරයාවත් දැකලා තියනවද කියලා අහනවා. එතකොට වාසෙට්ට කියනවා බබත් ගෞතමයන් වහන්සේ එය නොවේමය කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ නැවත අහනවා වාසෙට්ටය කිමෙක්ද? මන්ත්‍ර කතෘ වූ මන්ත්‍ර පැවැත්වුවා වූ තුන්වේදයේ දත් බමුණන්ගේ යම් ඒ పూర్ව ඍෂිවරයෝ වූවාහුද? දැන් මේ වේදාන්ත පද බැඳලා තියෙන්නේ වේදාන්ත වල තියෙන අදහස් ගොඩනංවල තියෙන්නේ පුරාණ ඍෂිවරුන් කියන පුද්ගලයෝ කියලා තමයි අහලා තියෙන්නේ. එතකොට ඒක තමයි මෙතනදි පෙන්වන්නේ ඔය කියන බමුණොත් නෙමේ. ඔය බමුණෝ එක්කෙනෙක්වත් ඔයගොල්ලන්ගේ ගුරුවරු මේ මහා බ්‍රහ්මයාව ඔය කියන විදිහට දැකලා නැහැ. එහෙමනම් මට කියන්න මේ වේදාන්ත මන්ත්‍ර ඒවා ගොඩනගපු ඔයාලගේ ඍෂිවරු යම් කෙනෙකු මේ පුරාණ වූ මන්ත්‍ර පද ගීත කියන ලද දේ රැස් කර තබන ලද දේ දැන් සිටින තුන්වේදයේ දත් බමුණෝ ඊට අනුව ගායනා කෙරෙද්ද ඊට අනුව කියද්ද කියන ලද්දට අනුව කියද්ද කියවන ලද්දට අනුව කියවද්ද ඔහු කවරහුද අට්ඨකය වාමකය වාමදේවය වෙස්සාමිත්ත යමත්තගිරිය අංගී රසය භාරද්වාජය වාසෙට්ටය කස්සපය බහුවෙත් ඔවුහුද බ්‍රහ්මතෙමේ යම් තැනක වේද යම් භූමියක වේද යම් ලෝකයක වේද අපි මෙය දනිමුය අපි මෙය දකිමු යයි කියනා හුදයි බුදුහාමුදුරුවෝ නැවත ප්‍රශ්නයක් අහනවා වාසෙට්ටගෙන්. ඒ කියන්නේ මේ ඔයගොල්ලෝ මේ ඔයගොල්ලන්ගේ ගුරුවරු පරම්පරා 7ක් එපිටට ගියාම ඒ ගුරුවරු සහ ඔයාලා මෙච්චර දවසක් කරලා තියෙන්නේ කිසිම කෙනෙක් මහා බ්‍රහ්මයා කියන කෙනා දැකලත් නැහැ එයාලව හමු වෙලත් නැහැ. ඔයාලා කරලා තියෙන්නේ මේ වේදාන්ත මන්ත්‍ර කියන මන්ත්‍රවල තියෙන යම් අදහස්. ඒ අදහස් ඇතුළත් කොටස් පුරාණ ඍෂිවරුන් විසින් ගොඩනගා දුන්නු මන්ත්‍ර කටපාඩමින් කියමින් පවත්වාගෙන ආපු එක විතරක් නෙමෙයිද කියලා බුදුහාමුදුරුවෝ වාසෙට්ටගෙන් අහනවා. එතකොට වාසෙට්ට උත්තර දෙනවා බවත් ගෞතමයන් වහන්සේ එය නොවේමේ කියන්නේ බ්‍රහ්මයා දකින්න නැතුව ඒ කොටසම තමයි ඒගොල්ලෝ කරේ කියන්නේ අපි මේ දනිමුය අපි මේ දකිමුයයි කියමින් ඒ කරපු කොටස නෙමෙයිද කියලා බුදුහාමුදුරුවෝ අහනවා. 10 වෙනි ඡේදයට වෙනකල් සාරාංශය මම කිව්වේ අපි ඒ ගැන දැන් කතා කරමු. ඔයාලගේ අදහස් කියන්න. මම කියපු කොටස පැහැදිලි නේද? දිගට විස්තර කරේ මුල් ටිකෙන් ගන්න අදහසක් තිබුණ නැහැ කියන කතා කළ යුතු තරම් වැදගත් කොටසක් තිබුණ නැහැ. මේ වාසෙට්ට සහ භාරද්වාජ කියන තරුණයන් දෙදෙනා අතර වූ ප්‍රශ්නය විතරක් අපි ඉදිරිපත් කරා ඉදිරියට ගත්තා. දැන් මේ ප්‍රශ්නයට බුදුහාමුදුරුවෝ දීපු මූලික අදහස සම්බන්ධව ඔයාලගේ දැනුවත්භාවය එකතු කරගෙන අදහසක් ඉදිරිපත් කරන්න. I'll share my screen.
මේකේ හැටියට දැන් බ්‍රාහ්මණයෝ කියපු දේම ඒගොල්ලන්ගේ ගෝලයෝ පිළිබැදලා හින්දා තමයි මේ මාර්ගය හොයාගන්න බැරි වෙලා තියෙන්නේ. අපිට ඒකෙන් ගැලවෙන්න අපි ඉස්සලාම කරපු සූත්‍රය ඒකට ප්‍රයෝජනවත් වෙනවා කාලාම සූත්‍රය. මේගොල්ලන් පැටලිලා තියෙන්නේ ඒකෙන්ද අපිට ඉතින් කාලාම සූත්‍රයේ ඉස්සලාම කියලා දුන්න හින්දා අපිට පටලවා ගන්න නැතුව ඉදිරියට යන්න පුළුවන් කියන එකයි මට හිතෙන්නේ. හොඳයි. ඇත්තටම මම ඒකම තමයි මමත් කියන්න ඕනකම තිබ්බේ මේ මොකද මේ ඇත්තටම කාලාප සූත්‍රය කියන අන්තයන් කණ්ඩායමක් අර ඒකාන්තේ තවාන්දෝ මේ පිළිවලාගෙන ගමනක් යනවා වගේ කතන්දරයක් කියන්නේ මේ එක්කෙනෙක් අල්ලගෙන අනිත් එක්කන යනවා ඔක්කොම අන්තයෝ හැබැයි අන්නේ ඒ වගේ කතාවක් ඒ උපමාව මේක ඇතුළේ තිබ්බට හම්බුණා මේ තව ඉස්සරහට යනකොට ඒක තියෙනවා මේ මම හිතන්නේ ඒක ඊට සමාන අදහසක් තියෙන මේ සූත්‍රයක් කියලා තමයි මට තේරෙන්නේ මේ මුල්ලාරේදී. ඒක පස්සේ වෙනස් වෙලා යනවා. මුල්ලාරේදී කතාව වැසදාගෙන යනවා. හරි කොහොමද කියලා චාමර මේ මට පොඩි මේ මොකද්ද නිවැරදි කිරීමක් කරන්න ඕනේ. මට ඔළුවට ගියේ නැහැ මේ ඡේදයේ කියවනකොට මේ මෙතන මේ 10 වෙනි ඡේදයේ මේ විදිහට තමයි ඒක කියවෙන්නේ. මේ ඍෂිවරුන්ගේ නම් ටික තමයි මේ අට්ඨවකය වාමකය වෙස්සාමිත්ත යමග්ගිරිය අංගීරස භාරද්වාජ වාසිට්ඨ කස්සප බගු කියන අය මෙවැනි ඍෂිවරුවක් කියලා තියෙනවද කියලා තමයි බුදුහාමුදුරුවෝ අහන්නේ. දැන් ඍෂිවරු විසින්නේ වේද වේදාන්ත ගොඩනගලා තියෙන්නේ. එතකොට මෙවැනි නම් කියන කට්ටිය තමයි මේ පුරාණ ඍෂිවරු. ඒ ඍෂිවරුවක් කියලා තියෙනවාද මේ බ්‍රහ්මයා සමග මම බ්‍රහ්මයා දැකලා තියෙනවා අපි බ්‍රහ්මයා ඉන්න තැන දන්නවා ආදී වශයෙන් ඔවුන්වත් කියා තියෙනවාද කියලා තමයි බුදුහාමුදුරුවෝ යොමු කරන්නේ වාසෙට්ටට ප්‍රශ්නය. එතකොට තමයි වාසෙට්ට කියන්නේ බවත් ගෞතමයන් වහන්සේ කිය නොවේමයි කියලා. එතකොට වේද වේදාන්ත ගොඩනගපු අන්තිම මුල්ම පුරුකේ ඉන්න අයවත් බ්‍රහ්මයා සමග එක් වෙලා නැහැ කියන අදහස තමයි බුදුහාමුදුරුවෝ මෙතනින් පෙන්වුම් කරන්න උත්සාහ කරන්න කියලා මම හිතනවා. චාමර මේ ඒ නිවැරදි කිරීම මේ පුළුවන් නේද? අර කොටස තිබුණාට කමක් නැහැනේ. මට තේරුන්නේ නැහැ එකපාරක් කියවනකොට මම මේ නම් ටිකෙන් කියවෙන්නේ මේ ඍෂිවරුන් කියන එක මට ඔළුවට ගියේ නැහැ ඒ වෙලාවේ. මොකද අපි ත්‍රිපිටකය ගැන ගැඹුරින් අධ්‍යයනය කරලා නැහැනේ. ඕ නෑ මේ පුරාණ ඍෂිවරු තමයි වේද වේදාන්තර ත්‍රිවේදයේ ඒ ඍෂිවරු තුලින් තමයි මේ පැන්නගෙන ආවේ කියලා. ඉතින් ඒගොල්ලෝ හොයාගත්ත ධර්මතාව වශයෙන් සමාජගත වෙලා තියෙන්නේ. ඒ පැරණිම ගුරුවරුන්ගේ නම් තමයි තියෙන්නේ. ඉතින් ඒක ගැටලුවක් නෑ. ඒතකොට මෙතන සම්බන්ධයක් තියෙනවානේ. එතකොට අර කාලාම සූත්‍රය වගේම අපි මේ පොට්ටපාද සූත්‍රයටත් අනුකූලව මේ පරම්පරාවෙන් නැත්නම් තමන් ගුරුවරයාගේ දැනුම ඉදිරියට අරන් ගිහිල්ලා ඒ තුලින් විමුක්තිය අපේක්ෂා කරන ගෝලිය පිරිසක් වශයෙන් තමයි මේක සඳහන් වෙන්නේ. එතකොට දැන් වාසෙට්ටලා තමයි ಭಾರತජල තමයි මේ අපි තුලත් ඉන්නේ. මොකද දැන් සමාජය තුලත් කෙනෙකුනා ධර්මය අහන්න පොදුවේ බෞද්ධ ධර්මය කියලා කිව්වට සමහරක් අය මේ යම් වික්ෂුන් වහන්සේලා ධර්මායතන මුල් කරගෙන ඒ තැන්වල තමයි නිවැරදිම ධර්මය දේශනා කරන්නේ. වික්ෂුන් වහන්සේ තමයි යථාර්ථයම දේශනා කරන්නේ කියලා දෘෂ්ටිගත වෙලා ඉන්නවා. අන් අයට විරුද්ධ නොවි තමන්ගේ මේ ධර්මයේ නුවණේ ප්‍රඥාවේ ප්‍රමාණයට වැටහෙන්නේ තමන්ට ඒක ධර්මයක් හෝ යථාර්ථයක් වශයෙන් තමයි. ඉතින් ඒක නිසා ඒක ඒ තුලින් විමසා බැලීමෙන් තොරව විශ්වාසයෙන් ඒ ධර්ම කාරණා ඒ දේශනා ශෛලිය අනුගමනය කරන ශිෂ්‍ය පිරිසක් තමයි මේ අදටත් ඉන්නේ මේ පොක්කරසාති වාසෙට්ට වගේ. එතකොට මේ ඇත්තටම දැන් ඔයගොල්ලෝ බලනවා විතර මේ ඒ අතීත හිටපු ඍෂිවරු කියන අය දැන් වර්තමානයේ ඉන්න මේ
ගුරුවරුන්ට වඩා දැනුමෙන් උගත් අය තමයි පොත්පත් ලියලා කටපාඩම් කරගෙන ඒ ධර්මතා අරගෙන ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් මේ කෙනෙක් තුලවත් ප්‍රත්‍යක්ෂයක් නැහැ කියලා පෙන්눔 කරනවා මේ වාසෙට්ට සරුණය හා අනිත් අය ශිෂ්‍යයන් තමන්ගේ මත ගැටුමක් ඇති වුණාම ගුරුවරයන්ගේ දේශනා පිළිබඳව ඒ දේශනා ශෛලිය පිළිබඳව කරුණු කාරණා පිළිබඳව මත ගැටුමක් ආවහම තමන්ගේ ගුරුවරයා නෙමෙයි හොයාගෙන ගියේ ගෞතමයන් වහන්සේව. ඒතකොට එතනින්ම අපිට පේනවා මේ ශිෂ්‍යයෝ අතර ඔවුන්ට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නැහැ තමන් ගැන. තමන් දරන මතය, විශ්වාසය, දැනුම පිළිබඳව. ඉතින් ඒක නිසා තමයි තව වෙනත් ධර්මතාවයක් දර්ශනයක් දේශනා කරන ඒ කියන්නේ අතන මහා බ්‍රහ්මයා කියන සංකල්පය මෙවුන් වාද ප්‍රතික්ෂේප කරපු ගුරුවරයෙක් හොයාගෙන යන්න ඕනේ මේක ඇත්ත නැත්ත අහන්න. එතෙන්ට ගිහිල්ලා තමන්ගේ මතය තමයි ස්ථාවර කරගන්න බැලුවේ ඒ ගුරුවරයා හරහා. ඒ කියන්නේ ගෞතමයන් වහන්සේ හරහා. ඉතින් එතකොටම ඔයගොල්ලෝ තේරෙති මේ ප්‍රත්‍යක්ෂයෙන් තොරව දැනුමෙන් විශ්වාසය පදනම් කරගෙන යම් අවිද්‍යාවකට භව ස්වභාවයන් යුතුව ආත්ම තෘෂ්ණාවෙන් යුතුව තමයි මාන්නෙන් යුතුව තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. ඒ කියන්නේ මම තමයි දන්නේ, අපි තමයි දන්නේ. අපි මෙහෙම මේ මරණයෙන් පස්සේ මේ තැන් වලට යනවායි කියලා පත් වෙනවායි කියලා විශ්වාසයක් ඇතුව තමයි ජීවත් වෙන්නේ. එහෙම නැතුව අර අතීත ගුරුවරුත් කියලා නැහැ වුන් මහා බ්‍රහ්මයා දැක්කා කියලා. ඒතකොට ගිය තැනක් කවුරුත් දන්නේත් නැහැ යන විදිය කියලා තියෙනවා විවිධ ඒ ගුරුකුලයන් වලින්. හැබැයි ගිය කෙනෙක් හම්බ වෙලා නැහැ. ඒ අදටත් අපි තුලින් අහන්න ඕනේ දැන් එතන දර්ශන ගෞතමයන් වහන්සේ කියන්නේ කොහෙටවත් යන තැනක් නෙමෙයිනේ. වර්තමානයේ තුල තමා තුලින් දකින යථා ස්වභාවය. ඒ තුලින් ඒ යථා ස්වභාවය තුලින් තමන්ගේ මානසික ආධ්‍යාත්මික නිවීමක් ඇති වීම තමයි ගෞතමයන් වහන්සේ දේශනා කරන්නේ. එහෙම නැතුව නිවනටපත් වෙන කෙනෙක් හෝ පත් වෙනවා තැනකට කෙනෙක් මරණයෙන් පස්සේ යොමු වෙනවා කියන දෘෂ්ටියක් නැහැ. දැන් මේ හැම ආගමකම තියෙන්නේ මරණයෙන් පසුව ලැබෙන මේ විමුක්තියක්, සැනසීමක්, සුවයක් ගැන. එතකොට දැන් එහෙම දර්ශනයක් දේශනා කරන කෙනෙක් ගාවට ගිහිල්ලා මේ වගේ ප්‍රශ්නයක් යොමු කරනකොටම තමා තුළ තියෙන කුතුහලය, සැකය, ඒ අවිශ්වාසය ඉස්මතු වෙන බව අපිට දකින්න පුළුවන්. මොකද තමන් දැක දැනගෙන නැහැ, තමන් එතනටපත් වෙලත් නැහැ. අතර මේක මරණයෙන් පස්සේ ලැබෙන දෙයක් නිසා ඕන තරම් අපිට ඒක ගැන තර්ක කරන්න පුළුවන් ඒ අයට. දැන් වර්තමානයේ තියෙන ඉස්ලාම් ආගම හා ක්‍රිස්තියානි ආගම තුලත් මේ මෞවාදයත් එක්ක ගොඩනැගිලා තියෙන්නේ. ඒ විශ්වාසය තුළ ඒගොල්ලොන්ගේ ඇදහිම් ක්‍රම අනුකූලව ඒ අය පත් වෙන මොකක් හෝ මේ කියන්නේ සුගතිගාමීමක් නැත්නම් අපි කියන ස්වර්ගස්ථ වීමක් වෙනවා නම් ඒ මාර්ගය දෙකක්. ඒතකොට ඒගොල්ලොන්ට ඒක මරණයෙන් පස්සේ අත්දැකලා අත්විඳින්න පුළුවන් දෙයක් මිසක් වර්තමානයේ අත්දැකලා අත්විඳින්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වුණාට බුදුන් වහන්සේ දර්ශනය යථාර්ථය දේශනා කරපු ගෞතමයන් වහන්සේ දේශනා කරේ වර්තමානයේ තුල ස්වභාව ධර්මයත් එක්ක තමන් කොහොමද ගොඩනැගිලා තියෙන්නේ, කොහොමද පවතින්නේ, මරණයෙන් පසු පවතින කෙනෙක් ඉන්නවද, ලැබෙන දෙයක් තියනවද, ඒ තමන්ට ලැබෙන කියන්නේ විපාකානිසංස වශයෙන් මොනවද ලැබෙන්නේ කියලා පැහැදිලි ධර්මතාවයක් දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ අපි විශ්වාස කරන සම්මත ධර්මات තුලින් දකින්න බෑ ඒක. ඒකත් හරියට මේ අනිකුත් ආගම වගේම තමයි. අපේ බෞද්ධ ආගම අපි ඉගෙන ගත්ත මේ සම්මත ආගම තුල තියෙන්නේ මරණයෙන් පස්සේ ලැබෙන දේවල්මනේ. ඒ කියන්නේ තමන් කරපු කීප දේවල් වලට අනුව මරණයෙන් පස්සේ තමන්ට අත් වෙන නිරය හෝ දිව්‍ය ලෝක හෝ මතු ආත්මික නිවනක් වශයෙන් තමයි අපිට දක්වලා තියෙන්නේ. ඒතොර මේ බමුණු වාදයේ තුල හිටිය මහා බ්‍රහ්ම වාදයේ තුල හිටිය ඒ වාසෙට්ලා වක්‍රසත්ල වගේම අපිටත් ඒ දෘෂ්ටිය තුළ තමයි ජීවත් වෙන්න මනස හදලා තිබ්බේ. දැනුම කොටනගලා. මොකද අපිටත් අපි කරන කියන හැම දේ තුළම වක්‍රසාති වාසෙට්ට වගේම විශ්වාසය මත පදනම් වෙලා තමයි අනුගමනය කරන්න වෙලා තියෙන්නේ. එහෙම නැතුව ඒක දැක දැනගන්න බෑ.
මොකද කරපු නරක වැඩක් හෝ හොඳ වැඩක් තුළ ලැබෙන විපාකය මරණින් පසු ලැබෙන විපාකය. මෙලොව නම් අපිට ඒක මානසික සැනසීම හෝ මානසික පීඩාවක් වෙන්න පුළුවන්, කායික හෝ මානසික පීඩාවක් වෙන්න පුළුවන්, නැත්නම් කීර්ති ප්‍රශංසාවක් හෝ දැනුමක් වෙන්න පුළුවන්. ඒ ලැබෙන එක භෞතික වශයෙන් අපිට ඉඳ ගන්න පුළුවන්. මරණින් පසු පුද්ගල ප්‍රඥප්තිය තුළ ඉඳගෙන ඒ පුද්ගලයාට ආගමට අනුව ලැබෙන විපාක ආනිසංසය මරණයෙන් පසු දකින්න පුළුවන් දෙයක් වශයෙන් තමයි අපිට හඳුන්වලා තියෙන්නේ. ඒක නිසා මේ අය ඉන්න තැනම තමයි අපිත් අපේ මනසත් වාසය කරේ. අපේ මනසත් දෘෂ්ටිගත වෙලා තිබ්බේ. ඒක නිසා බලන්න ඕනේ මේ අය මේ ගෞතම වහන්සේට සම්මුඛ වෙන්නෙම තමන්ට තමන් ගැන ප්‍රත්‍යක්ෂයක් නැතිවීමම තමයි. ඒක නිසා ඒ තැනින් තමන් කොයිතරම් දුරට ව්‍යුත්පන්න වෙලා කියන්නේ ඒ තැනින් තමන් කොයිතරම් දුරට ඒ දෘෂ්ටීන් වලින් බැහැර වෙලා තමන්ගේ ප්‍රත්‍යක්ෂය තුළ ඉන්නවද කියලා තමන් විමසා බැලීමක් කරන්න ඕනේ මේ සූත්‍රයත් සමගයි. ඔයගොල්ලෝගේ අදහසත් ඉදිරිපත් කරන්න. මම පොඩි අදහසක් එකතු කරන්නම් චාමර. දැන් මෙතන මේ කියන ඍෂිවරු වේදාන්ත ගොඩනගපු වේදය කියන කොටස ගොඩනගපු ඍෂිවරු කියන අය මෙතනදි පෙන්නලා දෙන්නේ බුදුහාමුදුරුවෝ කිව්වා කියලා ඔවුන්වත් බ්‍රහ්මයාව දැකලා නැහැ කියන එක. දැන් මේ ඍෂිවරු කියන පුරාණ ඒ බුද්ධිමතුන් මම දකින හැටියට දැන් මේ බමුණු දහම දැන් මේ පොක්කර සාති වාසෙට භාරද්වාජ කියන තරුණයෝ දෙන්න මේ ඉගෙන ගන්න කාලේ වෙනකොට වේදය අපේ ත්‍රිපිටකය දැන් අපි ඉගෙන ගන්න ත්‍රිපිටකය තුල ගෞතම සිද්ධාර්ථයන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්මය අපි දැන් ඉගෙන ගන්නවා වාගේම මහා කාලයක් ගිහින් තියෙනවා. දැන් ඍෂිවරුන් ගොඩනගලා භාරද්වාජ වාසෙට ඒ අදහස් ඒ ඍෂිවරුන්ගේ අදහස් බ්‍රහ්මයා සමග එක්වීම සඳහා මග දේශනා කරපු ඍෂිවරුන්ගේ අදහස් මේ භාරද්වාජ වාසෙට ලැබෙන කොටත් ලැබුණේ කට වචනේ. දැන් අපිටත් අවුරුදු 1000 ගානක්ම 1600 විතර පස්සේද කොහෙද කියනවානේ ග්‍රන්ථාරූඪ වුණේ. ඒ වෙනකල්ම මට හරියට කාලවකවානු නම් මතක නැහැ. ඒ වෙනකල්ම බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය නිවීම සඳහා අරන් ආවේ ස්වාමීන් වහන්සේලා කට වචනයෙන්නේ පාඩම් කරමින්නේ. ඒ වගේම මේ වාසෙට්ට භාරද්වාජ වේදය කියන එක ඉගෙන ගන්නකොටත් ඒ ඍෂිවරුන්ගේ අදහස් අරන් ආවේ පැවතුනේ කට වචනේ. එතකොට ඒත් අවුරුදු 1500ක් විතර කාලයක් මට මතක හැටියට ගිහින් තියනවා බුදුහාමුදුරුවෝ අපේ ගෞතම සිද්ධාර්ථයන් වහන්සේ බුද්ධත්වයේ ලැබෙන කාලය වෙනකොට වේදය කියන කොටසේ දාර්ශනික පසුබිම සකස් වෙච්ච දාර්ශනික පසුබිම අවුරුදු 1500ක විතර කාලයක් ගලාගෙන ඇවිත් ඉවර වෙන කාලෙදි තමයි බුදුහාමුදුරුවෝ අපේ ගෞතම සිද්ධාර්ථයන් වහන්සේගේ ඉපදීම මේ සිදුුනේ කියලා මම යන්තම් කාලේ මට යන්තම් මතකේ තියෙන්නේ. කාලය වෙනස් වෙන්න පුළුවන්. නමුත් ගොඩක් බොහොම කාලයක් ගත වෙලා තියෙනවා කියන එක නම් මට මතකයි. එතකොට මේ ඍෂිවරුන් කියන බුද්ධිමතුන්ගේ ඒ ආදි කාලීන බුද්ධිමතුන්ගේ දර්ශනය නිවීම සඳහා වූ දර්ශනයට උන් කියන්නේ බ්‍රහ්මත්වය කියලා. ඒ කොටසත් දැන් අපේ බුදු ගෞතම සිද්ධාර්ථයන් වහන්සේ බුද්ධත්වයට එළඹීම සඳහා දේශනා කරපු ධර්මයේ කොයි ප්‍රමාණයට විකෘති වෙලා තියෙනවද කියලා අපි දැන් දැක්කනේ. සූත්‍ර දැන් දැනට 13ක් විතර කතා කරා, 14ක් කතා කරලා තියෙනවා. ඒව තුළ උන්වහන්සේගේ අදහස් කොච්චර විකෘති වෙලා තියෙනවද කියලා අපි දැක්කනේ. අන්න ඒ වගේම මම දකින විදිහට මේ ඍෂිවරුන් දේශනා කරපු විමුක්තිය නිවීම මොක්ෂය සඳහා වෙන ඔවුන්ගේ සොයා ගැනීම වාසෙට්ට භාරද්වාජගේ කාලය වෙනකොට විකෘති වෙලා තියෙනවා විනා ඒ ඍෂිවරුන් නිවීම සාක්ෂාත් කර නොගත්තා කියලා අපිට කියන්න බෑ කියන එකයි මගේ අදහස. මොකද වේදය පුරාණ වේදේ දාර්ශනික පසුබිම යන්තම් ප්‍රමාණයක් මං කියවලා තියෙනවා. ඒ කොටස් වලින් අපි දැන් දන්න විද්‍යානුකූල යථාර්ථවත් අදහස් සමග ගලපලා බලනකොට වුණොත්
මේ කොටස් හොයාගෙන තියෙනවා කියන අදහස මට එනවා. නැතුව ඒ ඍෂිවරුන් දැන් මෙතන බුදුහාමුදුරුවෝ නම් පෙන්නලා දුන්නා කියලා කියන්නේ ඒ ඍෂිවරුමුත් බ්‍රහ්මයා දැකලා නැහැ, බ්‍රහ්මයා හමු වෙලා නැහැ. ඒ කියන්නේ පුද්ගල ප්‍රඥාප්තිය නෙමෙයි අපි මෙතන ගන්න ඕනේ. බුදු කෙනෙක් කවදාවත් ගන්න නැහැනේ. බ්‍රහ්මයා කියන එක පුද්ගල ප්‍රඥාප්තියෙන් බුදුහාමුදුරුවෝ දන්නවා. මෙතන බ්‍රහ්මයා කියන වචනයෙන් ඔවුන් දෙන්න හදපු අදහස මොකක්ද කියලා. එතකොට දැන් මෙතන හරියට මේ වේදය කියන ධර්ම මාර්ගය තුල කිසිදු කෙනෙක් නිවීමටපත් වෙලා නැහැ කියන අර අපි කියන්නේ එකහෙලා ඒ කොටස වැරදි ඕගොල්ලන් යන මාර්ගය තුල කවදාවත්ම ධර්මය දැකපු කෙනෙක් හිටියේ නැහැ කියලා බුදු කෙනෙක් කියන්න නම් පෙළඹෙන එකක් නැහැ කියලායි මගේ අදහස. එතන පොඩි කුකුසක් තියෙනවා මට එහෙම කියන්න හේතුවක් නැහැ බුදුහාමුදුරුවෝ. ඒ වගේම දැන් ඒකට හේතුව මෙතන මේ බ්‍රහ්මයා කියන වචනය මේගොල්ලෝ වැරදියට අඳුනගෙන තියනවා කියන අදහසින් බුදුහාමුදුරුවෝ එහෙම කිව්වා වෙන්න පුළුවන්. දැන් ඒ කියන්නේ අපිත් දැන් බුද්ධත්වයේ කියන වචනය හඳුන්වා දැන් චාමරත් පෙන්ලා දීපු විදිහට හැමතිස්සෙම පුද්ගල ස්වභාවයෙන්නේ හොයන්න උත්සාහ කරන්නේ. බුද්ධත්වයේ කියන එක මේ ගොඩනැගෙන ස්වභාවය මොකක්ද? ඒ තුල පුද්ගලයෙක් ඉන්නවද නැද්ද කියන අදහස් නෙමෙයි තියෙන්නේ. අපිටත් හැමතිස්සෙම පුංචි කාලේ ඉඳලා දීලා තිබිච්ච අදහස බුද්ධත්වයේ කියන එක ආත්මීය ස්වභාවයක්, පුද්ගල ප්‍රඥාප්තියක් සහිත දෙයක් වශයෙන් තමයි අපිටත් පෙන්නලා තිබුණේ. එතකොට ඒ වගේම මේ වාසෙට්ට සහ භාරද්වාජ කියන තරුණයෝ සහ එයාලගේ ගුරුවරු පරම්පරා 7ක් යනකල් පිටට බැලුවොත් එහෙම ඒ හැම ගුරුවරයෙක්ම මේ පුද්ගල ප්‍රඥාප්තියෙන් ආත්මීය ස්වභාවයෙන් හොයපු දෙයක් තමයි මේ නිවන කියලා තමයි. ඉතින් ආත්ම කියන්නේ පරම්පරා 7ක් නම් පිටිපස්සට යනකොට හැමෝම අපි වගේම මේ පුද්ගල ස්වභාවයෙන් බ්‍රහ්මෙක්ව හෙව්වා වෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ නැහැ මුල් මේ වේදේ ගොඩනගපු මුල් බුද්ධිමතුන් ඍෂිවරුන් ඔය කියන බ්‍රහ්මත්වයේ හෙවත් නිවීම සාක්ෂාත් කර නොගෙන ඒ දර්ශනය ඒ අදහස් ඉදිරිපත් කරා කියලා හිතන්න අමාරුයි. චාමර වාගේ අදහස මොකක්ද ඒ පිළිබඳව? ඒක අපි දෙපැත්තකට බලන්න පුළුවන්. දැන් කියන්නේ වර්තමානයේ ඇත්තටම අපිට මේ ඉන්ද්‍රිය ගෝචර ධර්මත් එක්ක ගොඩනැගිච්ච විද්‍යාවක් තියෙනවා, නූතන විද්‍යාව. ඒතකොට ඒ සමගින් අපි බොහෝ දේවල් අපි දකින අහන දැන දේවල් පිළිබඳව විද්‍යාත්මක ලෙහා ගැනීමක් කරලා තියෙනවානේ. මේ කොහොමද නිර්මාණය වුනේ, පවතින්නේ, ඒ වෙනස් වීමට වාජනය වෙන්නේ මොන හේතු මතද කියලා. ඒ භෞතික විද්‍යාවත් එක්ක ගලපලා අපි ධර්මයක් ගොඩනගාගෙන තියෙනවානේ. ඒතර එහෙම කිසිදු දැනුමක් නැති අතීතයේ මිනිසුන්ට මේක මට වඩා බලවත් කෙනෙක් හිටියයි කියලා හැඟීම අර අවිද්‍යාසගත මානසිකත්වය තුළින් මමත්වයේ නිසාම ගොඩනගන්නත් පුළුවන්. මොකද දැන් ගෞතම වහන්සේ දේශනා කරපු ධර්මයක් දැන් අපිට අනුකූලව බැලුවොත් උන්වහන්සේ දේශනා කරපු දර්ශනය අපි ස්පර්ශ කරන තැනයි වර්තමානයේ මිනිස්සු විශ්වාස කරන තැනයි ඒ අනුගමනය කරන ආකාරයයි ඒ දැනුම් පද්ධතිය බලවම කොයිතරම් පරස්පරයක් තියෙනවද, පරතරයක් තියෙනවද. ඉතින් ඒ වගේ අතීතයේ ඉතිරි ඍෂිවරු ඇත්තටම සබහාදාමත් එක්ක එකතු වෙලා විශ්වීය යථාර්ථය ස්පර්ශ කරලා තමන්ගේ මනස හා ආධ්‍යාත්මික සංසිඳුව ගත්තා වෙන්න පුළුවන්. ඒක පසු කාලම ඒ ධර්ම ගලාගෙන එනකොට තම තමන්ගේ දෘෂ්ටි එකතු කරලා ඒ චිත්ත ස්වභාවයන් සමගින් වෙනත් සංකල්ප වලට පරිවර්තනය වුණා වෙන්නත් පුළුවන්. මූලික වශයෙන් අපි බැලුවොත් එහෙම අවුරුදු 1000කට එහා පැත්තට ගියොත් එහෙම එතකොට දර්ශනයක් කියන එකක් ගොඩනැගිලා තිබෙන්නේ නැතුණාට සත්‍යය කියන එක හැමදාමත් මනුස්සයා කියන සත්‍යය ගවේෂණය කරානේ. එතකොට දැන් ඒගොල්ලන්ට ඒ කාලේ අනිවාර්යයෙන්ම හිතෙන්නේ Tamanට වැඩිය බලවත් කෙනෙක් ශක්තියක් මේක ක්‍රියාත්මක වෙනවා කියන හැඟීම ස්වභාවික ගොඩනැගෙන දෙයක්. එහෙම නැතුව සබහා ධර්මය විනිවිද දකින්න තරම් විශ්ව යථාර්ථය විනිවිද දකින්න තරම් ඒගොල්ලෝ නෝන ප්‍රඥාවක් ගොඩනැගෙන්නේ නැති නිසා ඒගොල්ලෝ අර ස්වභාවික ධර්මයේ වෙනස් වීම
වෙනත් බලවේගයකට සංකල්පයකට ගොනු කිරීම ස්වභාවික මනස විසින් සිදු කරනවම තමයි සිදු වෙනවා ඒක. ඒක නිසා අතීතයේ යදුම් පිදුම් යාතිකා කරපු ගෝත්‍රික මට්ටමේදී කරපු දේවලුත් අපි දකින්න අහන්න ලැබෙනවා. වර්තමාන තුලත් අපිට ඒ නෂ්ටාවේශ වලින් තියෙන ඒ දේවල් වලින් දකින්න පුළුවන් ඒ අය යම් අධීම් කරලා තිනවා, පුදු පූජා කරලා තිනවා යම් විශ්වාස වලට. ඉතින් ඒ කියන්නේ Tamanට වැඩිය බලයක් ශක්තියක් තියෙන කෙනෙක් ගැන විශ්වාසයක් තියලා තියෙනවා තමන්ගේ මානසික දුර්වලතාවය නිසා. ඒ කියන්නේ ඒ මනසේ තියෙන දැනුමේ තියෙන අවිද්‍යාසගත බව නිසා. ඉතින් ඒක නිසා අපිට මේ දෙපැත්තකින් බලන්න පුළුවන් අතීතයේ ඇත්තටම යම් තැනකදී ප්‍රඥාවෙන් ලෝක ස්පර්ශ කළා දෘෂ්ටි බිඳගත් කෙනෙක් ඉන්නත් පුළුවන් ඒ ඇදහිම් යදුම් පිදුම් වලින් මිදිලා. එහෙම නැත්නම් අර විශ්වාසය ගොඩනගාගෙන ඒ විශ්වාසය තවදුරටත් විචිත්‍රත්ව අලංකාරවත්ව ගලාගෙන ආව වෙන්නත් පුළුවන්. ඉතින් දැන් අපි දැන් ඇත්තටම අපිට මේ දර්ශනයක් කියන එකක් ස්පර්ශ වෙන තාක්කල් දැන් මේ ලෝකේ ඉන්න බිලියන 8කට වැඩිය ජනතාව බලන මේ කොච්චර තාක්ෂණ පරිශීලනය කරත් දැනුම දියුණු වුණත් විද්‍යානුකූලව ඒගොල්ලෝ හඳට ගිහිල්ලත් ඒගොල්ලොන්ගේ විශ්වාසය තමයි මත ඉඳගෙන තමයි ඒගොල්ලොන්ගේ ඒ දියුණුව ඒගොල්ලොන්ගේ හැකියාවන් මේ ප්‍රදර්ශනය කරන්නේ. විශ්වාසය එහෙමම ඒක බින්දෙන්නේ නැහැ. එතකොට මේ දැන් ගමේ ගොඩේ ඉන්න සාමාන්‍යයෙන් දැනුමක් තියෙන සරල ජීවිතයක් ගත කරන මිනිස්සයාගේ විශ්වාසයි බොහෝ දුරට භෞතික විද්‍යාවේ දිනුවට පරතරයට ගිය මිනිස්සුන්ගේ විශ්වාසයේ අතර වෙනසක් නැහැ. ඒ කියන්නේ ඒ ගමේ ඒ කියන්නේ දැනුමෙන් දිනු නැති මිනිස්සයත් යම් විශ්වාසයක් මත තමන්ගේ ජීවිතය ගත කරනවා. මොන දේ ලැබුණත් නොලැබුණත් ඒ හැමදේම යම් සංකල්ප වලට තල්ලු කරලා හිත සංස ගන්නවා. ඒක යම් මට්ටමකට මේ සමනය කර ගන්නවා, සාධාරණ කර ගන්නවා. ඒ වගේම තමයි නූතන විද්‍යාව පරතරයට ගිය අයත් ඒගොල්ලෝගේ ජයග්‍රහණ හෝ ඒගොල්ලෝගේ නොහැකියාවන් හෝ ලැබීම් සියල්ලම ඒ විශ්වාසය මත තියලා සතුටු වෙනවා, මේ සාධාරණ කර ගන්නවා, සැනසෙන්න උත්සාහ කරනවා. ඒක නිසා අර අතීතයේ හිටපු ඒ ඔය කියන ගුරුවරුන්ගෙත් යම් මට්ටමකට නුවණ ප්‍රඥාව පරිපූර්ණ වෙච්ච අය ඉන්න පුළුවන්. සමහරට අර විශ්වාසය තුලම ඉඳගෙන ඒ තමන්ගේ දෘෂ්ටිය ඊළඟ පරම්පරාවට ගලාගෙන විදිහට දැනුම ලබා දුන්නා වෙන්නත් පුළුවන්. මොකද ඒක ඇත්තටම අපිට මේ ප්‍රශ්න වලට විසඳුම් හොයනට වැඩිය ඔයගොල්ලෝ හොඳට බලන්න මානස වේසනකට වැඩිය මොළයට බරක් දෙනවට වැඩිය අර විශ්වාසයකට යමක් තල්ලු කරලා හිත සංස ගන්න එක හරි පහසුයි. ඒක නොහැකියාවක්, නොදන්නාකමක්, ලැබීමක්, නොලැබීමක් ඕනම දෙයක්. ඒකට අර විසඳුම් හොයනට වැඩිය ඒක අර සංකල්පයත් එක්ක මුසු කරලා තමන්ගේ ඒ තියෙන අඩුව, නොහැකියාව, නොලැබීම, ලැබීම පිළිබඳව සතුට අසතුට පිළිබඳව හිත සංස ගන්න එක තමයි මනුස්සයා කැමති. ඒක ස්වභාවිකව ගොඩනැගිලා තියෙන දෙයක්. යථාර්ථය ගවේෂණය කරන එක ඇත්තටම අපහසුයිනේ. මේ දකිදාන දැන් දේ විඳින්න ඒවා ඒකාකාරී විඳින්න හා ඒවා විඳින්න බැරිනොත් ඒවට ඒ නොලැබීම් පිළිබඳව යම් පස්වැයමක් කලකිරීමක් බියක් ආවොත් ඒකට යම් විශ්වාසයක් මත ඉඳගෙන පුදු පූජා ඇදහිලි කිරීම හා ලැබෙනවා නම් ඒ පිළිබඳව තෘප්තිමත් වෙලා තවදුරටත් අර ඒ ලැබීම හෝ නොලැබීම කියන්නේ මේ යම් ඒ කියන්නේ පුද්ගලික වශයෙන් අරගෙන මට ලැබෙන්නේ අහවලාගෙන් කියලා දෘෂ්ටියක් ගොඩනගාගෙන ඒ සංකල්පයේ මත යැපීම තමයි මනුස්සයාගේ ස්වභාවය. ඒක නිසා මොකද දැන් ඉන්න කෙනා මම ඉන්නවා කියලා හිතන කෙනාට ලැබෙන නොලැබෙන දේ පිළිබඳව හිතෙන්නේ මට ලැබෙන නොලැබෙන දේ කියලානේ. එතකොට තමන්ට නොලැබෙන දේ ලැබෙන දේ දුක හෝ සතුට ඕනම දෙයක් ලෞකිකත්වය තුළ පුද්ගලයෙක් කරා නැත්නම් යම් පෙර හේතුවක් මත ලැබෙන දෙයක් වශයෙන් ගැනීම නැත්නම් තමන්ට වැඩිය මහා බලයක් තියෙන ශක්තියක් තියෙන කෙනෙක්ගෙන් ලැබීමක් නොලැබීමක් වශයෙන් හිතීම පහසුයි. ඒවට හේතු කාරණා විමසලා
යථාර්ථය දකින්නට වැඩිය තමන් අඩුපාඩු හොයාගන්නට වැඩිය ලෝක සත්‍යය හොයනට වැඩිය. ඉතින් ඒක නිසා අපිට අර මේ ඔය ගුරුවරු ගැනත් 100ක් බැහැර කරන්නත් බෑ 100ක් විශ්වාස කරන්නත් බෑ. මොකද ගලාගෙන ආව ආකාරය අනුව අපි බැලුවොත් එහෙනම් අපේ පොතපත අපි පරිශීලනය කරාම අපිට එන දෘෂ්ටීන්ට අනුව අපිට ගොඩනගෙන චිත්ත ස්වභාවයන්ට අනුව ඒක කොයිතරම් දුරට විකෘති වෙලාද කියලා අපිට ඇත්තටම දකින්න පුළුවන් නේ. ඒ නිසා මේ ඒක ඇත්තටම දැන් ගෞතම වහන්සේ බුදු කෙනෙක්ගේ මනස හා ආධ්‍යාත්මය ස්පර්ශ කරොත් ඇත්තටම ওই දෘෂ්ටි සියල්ලම ওই පොතපතේ තියෙන කිසිවක් තමන්ට අවශ්‍ය වෙන්නේ යථාර්ථය දකින්න. තමන්ව හා ලෝකෙ විනිවිද දකින්න. ඉතින් ඒක නිසා මේ ඔය කියන ගුරුවරුත් සැබවින්ම යථාර්ථ ස්පර්ශ කරපු අය වෙන්නත් පුළුවන්. දෘෂ්ටි මත ජීවත් වෙච්ච අය වෙන්නත් පුළුවන්. ඉතින් ඒක ශානමිස්කි වගේ දෙපැත්තක් තියෙනවා. අපි බලමු අපිට අපේ දැනුම හා මනස හා අධ්‍යාත්මය කොයිතරම් දුරට විශ්ලේෂණය කරන්න පුළුවන්ද, දකින්න පුළුවන්ද, දැක දැනගන්න පුළුවන්ද? ඒ තුළින් විශ්ව යථාර්ථය අපිට විනිවිද පේනවද? ඊට අනුව තමයි ඇත්තටම අපි මේ ධර්මතාවය ගොඩනගා ගන්න ඕනේ, තොර බේර ගන්න ඕනේ. ඒ ගැන ඔයගොල්ලෝ අදහස් තියෙනවද? ඔව් ෂෙයාන්ස් කියන. නෑ දැන් මෙච්චර තාක්ෂණය දියුණු කාලෙත් මේ දර්ශනය මේ හොඳටම ස්පර්ශ කරන්න පුළුවන් කාලේ වුණත් දැන් මේ අපි ජීවත් වෙලා ඉන්න කෙනෙකුට එහෙම නිවන් සැප ලැබේවා කිව්වොත් එහෙම කුටි කණ්ඩක් වෙනවනේ තාමත් ඒ කියන්නේ මරණයෙන් පස්සේනේ මේ නිවන් සැප මේ ලැබෙන්නේ කියන එක විශ්වාස කරන්නේ මේ වෙනකොට මල ගෙදරක වුණත් මේ හැම මල ගෙදරකම බැනර් එක තියෙන්නේ මරුණට පස්සේ නිවන් සැප ලැබේවා කියලානේ. මේ ඉතින් ඒව බලනකොට ඒක වෙනස් කරන්න බෑ මේ මොන තාක්ෂණය දියුණු වුණත් මට මේ ඒක තමයි දකින්න ඕන කියන එක තේරෙනවා. තුසුමත මම අදහස් කරේ මේ දැන් මේ සූත්‍රයේදීත් අතව වෙනත් සූත්‍ර වලත් දකිට ලැබෙන්නේ මේ බ්‍රහ්ම කියන තත්වයක් නෙවෙයි බ්‍රහ්ම කියන පුද්ගලෙක්. එහෙමම ලියලා තියෙනවා මේ සූත්‍රෙත් ඒ විදිහටම තියෙනවා. බ්‍රහ්ම කියන පුද්ගලෙක් දැකලා තියෙනවාද? බ්‍රහ්ම කියන පුද්ගලෙක් අහු වෙලා තියෙනවාද? අන්න ඒක කියලා තමයි අහන්නේ. ඒක අදහස් වෙන්නේ බ්‍රහ්ම කියන පුද්ගලෙක් කියන එකයි. මම දකින හැටියටත් බ්‍රහ්ම කියන එක මේ විමුක්තිය නම් ඒකත් විමුක්තියම තමයි. කියන්නේ ඒ පුද්ගල තත්ත්වයක් පත මොනක් උනත් ඒක පුද්ගලෙක් නෙවෙයි කියන එක තමයි මගේ අදහස. ඊට අමතරව දැන් අර මේ ශ්‍රේයානිස්ගේ කතන්දරේ මේකත් මේ නිවන් දකින්නවා කියලා කිව්වොත් එම කාට හරි පරපෙටි අපි ඊට කලින් නිවන් දැකලා ඉන්න උනත් අනිවාර්යෙන් ගහලා මරනවා. අයිස් කතාවක්. ඒක තමයි මගේ අදහස. පොලිසිය. ඔව් ඇත්තටම මේ ශ්‍රේයානිස්ත් මතක් කරේ ඒක මේ බ්‍රහ්මත්වය කියන්නේ ඇත්තටම මේ ඒකයිලා විශ්වයේ යථාර්ථය ස්පර්ශ කරන වචනයක්. ඒ කියන්නේ මේ පුද්ගල සංකල්පයෙන් ගන්න පුළුවන් යන්නේ නෙවෙයි. පුද්ගල සංකල්පයෙන් ගත්ත ගමන් මම කියන දෘෂ්ටියට වැටෙනවානේ. කෙනෙක් ඉන්නවා කියලා සංකල්පයක් ගොඩනගාගත්තාම ඉතින් කෙනෙක් නැති කෙන ඒ කියන්නේ මේ විශ්වයේ ගලා යාම ස්පර්ශ කරන තැනක් තමයි මේ මහා බ්‍රහ්ම සංකල්පය කියන්නේ. දැන් විශ්වයත් මමත් ඒ කියන්නේ විශ්වය කියන්නේ මේ දකින්න හන්න දැනන දේ මමත් කියන්නේ දෙකක් නෙමෙයි ස්වභාවයම තමයි ස්වභාවයන්ගේම නිර්මාණයක් ගලා යාමක් කියන එක ඒ වෙනස් වීම තුළ ගොඩනගෙන විචිත්‍ර ක්‍රියාවලියක් කියන එක විතරක් ස්පර්ශ කරන්න පුළුවන් තැනක්. ඉතින් ඒක ඒ තරම් එතනට ස්පර්ශ කරන නම් තමන්ගේ මානසික තියෙන දෘෂ්ටි කැඩෙන්න බෑ බොහොම. ඉතින් ඒ වගේ දාර්ශනික අදහසකට මේ මහා බ්‍රහ්මයා කියන්නේ ඇත්තටම මේ සැප විඳින වෙනත් ලෝකෙක ඉන්න කෙනෙක් කියලා දෘෂ්ටියට එහා ගිහිල්ලා මහා බ්‍රහ්මයා කියන්නේම මේ කියන්නේ විශ්වීය ස්වභාවය නැත්නම් විශ්වයේ ගලා යාමේ රටාව කියන එක දකින්න තරම් මිනිස්සු නෝන ප්‍රඥාවක් තියන අය නෙමෙයි එදත් අදත්. ඉතින් අදලත් මිනිස්සු නිවන් දකින්නේ මම කියලා හිතාගෙන පින්දහම් කරන්නේ ඒක පුදු පූජා වන්දනාමාන කරන්නේ. ඒතර අර පුද්ගල සංකල්පයෙන් ඉන්නකම් දෘෂ්ටියෙන් ඉන්නකම් ඒගොල්ලන්ට අර මේ දර්ශනයක නැත්නම් විශ්වීය යථාර්ථයක් ස්පර්ශ කරන තරම් නෝන ප්‍රඥාවක් දිනු වෙන්නේ නැහැ. මොකද අර එහෙම දැනුමක් ගලාගෙන ආවෙත් නැහැ. ඒකේ අර අෂ්ටාවේශයක්. ඒ කියන්නේ යන්තම් දැනුමක් එනවා මේකෙන් අර විශ්වීය ක්‍රියාවලිය පිළිබඳව බෞද්ධ ආගම හරහා. ඒ වුණාට ඒකේ 99%ක්ම තියෙන්නේ
සංකල්ප මත ගොඩනැගිච්ච දෘෂ්ටියක්. ඉතින් ඒකින්ද මේ තමන් දකින්න ඕනේ ඇත්තටම හින්දු දර්ශනය කියන එක හරි ගැඹුරුයි. ඒක ගැඹුරු කියන්නේ මොකක් කරන්නේ අපි කතා කරන සබහාදම හා තමන් කියන දේ ඒකාත්මිකව දකින්න පුළුවන් දෙයක්. ඒකේ දෙකක් නැහැ කියන එකයි දකින්න ඕනේ. කියන්නේ එහෙම අතිශයුම් තැනක් ඒ ඔය කියන ඍෂිවරු අතීතයේ ඇත්තටම ඒගොල්ලෝගේ මනස වෙහෙසවලා දියුණු කළා නෝන ප්‍රඥාව පහළ කරගත්ත අය වෙන්න පුළුවන්. ස්වභාව ධර්මයක් තමනුත් එකක් නිසා දෙකක් නොවන බව ස්පර්ශ කරා වෙන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂ කරගත්ත වෙන්න පුළුවන්. හැබැයි ඉතින් අර ඒක ඒ අයට ප්‍රත්‍යක්ෂ වුණාට ඒක පසුව ගලාගෙන එනකොට පුද්ගල සංඥාව මත ඉන්න ලෝකෙට දෘෂ්ටිගත වෙච්ච මිනිස්සුන්ට ඒක සැප විඳින තැනක් වශයෙන් හඳුනගෙන ඒක සැපයක් ලැබෙන සැප විඳින අය ඉන්න තැනක් වශයෙන් හඳුනගෙන ලෝකයක් වශයෙන් හඳුනගෙන තමන් ඉන්න ලෝකේ හා තමන් ඉන්න සැපයට සාපේක්ෂව ඒක අධිශපයක් තියෙන තැනක් වශයෙන් සුවයක් තියෙන තැනක් වශයෙන් මානසික සංකල්පයක් නැගුණා වෙන්න පුළුවන්. ඉතින් ඒක තමන්ට දකින්න පුළුවන් තමන් අතීතයේ දැකපු බුදුරය හා ධර්මය ලෝකයේ අනුව වර්තමානයේ තමන් බුදුරය හා ලෝකයේ දකින්න ආකාරය අනුව තමයි තමන්ට ඒ යථාර්ථ ඒ ගලායීමේ යථා තත්ත්වය දකින්න පුළුවන් ඒ දැනුම් පද්ධතිය තුළ. අපි ඊළඟට යම් ප්‍රශ්න ගැටලු තියෙනවා. ඔයගොල්ලෝ ඉදිරියට කරන අදහස් මොකක්ද තියෙනවා? අපි ඊළඟ ඡේදයට යන්නේ සම්මත. අතුස්තුමාට කියන්න මොකක්ද තියෙනවා? මගේ අර මේ ඉස්සල්ලා ප්‍රශ්නෙට උත්තරයක් හම්බුනේ නැහැ. අයි මේකට මේ තෙවිච්ච කියන්නේ තෙවිච්චත් එක්ක සම්බන්ධයක් නැහැ මේකේ මේ මම කියන තෙවිච්චත් එක්ක සම්බන්ධයක් නැහැ සූත්‍රේ. අයි මේක මේ තෙවිච්ච කියලා කියන්නේ කියලා අපට ප්‍රශ්නයක් තියෙනවා. නෑ නේ තුසිත මහත්තයා ඔතන දැන් ඔය කියන ඒ තෙවිච්ච නෙමෙයිනේ තෙලිච්චනේ. ඒ වචනේ ලයන්නේ නේ තෙලිච්ච. ඔය රා කියන ඒවත් එක්ක එන එක. නේද? ඉතින් ඒ සම්බන්ධව දැන් මේකේ නමත් එක්කද සම්බන්ධය තුසිත මහත්තයා අහන්නේ? ඔව් අයි මොකද්ද මේ නමේ තේරුම කියලා අහන්නේ. වෙන භාෂාවකින් කිව්වොත් එහෙම. අයි මේ නම තියන්නේ හේතු උනේ පුද්ගලෙක් ඉන්නවද පුද්ගලෙක් නමක්ද සාමාන්‍යයෙන් බාරද්දවයි නැත්නම් බාරද්දවයි සූත්‍රය කියනවා. අන්න ඒ වගේ මම අහන්නේ. එහෙමද කියලා. නෑ මට එහෙම මේ දැන් තාම මමත් භාගයයි මම අදට අවශ්‍ය කරන කොටස විතරයි මේක කියලා ගත්තේ. සමහරවිට ඉදිරියට තෙවිච්ච කියන බමුණා හම්බ වෙනවද දන්නේ නැහැ. කාගේ හරි නමක් වෙන්න ඕනේ බමුණෙක්ගේ. මට තාම නම් හම්බුනේ නැහැ. මම සම්පූර්ණ සූත්‍රය කියවලා ඉවර කරේ නැති නිසා චාමරට එහෙම හම්බ වුණාද? නෑ ඒක විශේෂ කීමක් නෑ. අපි බලමු ඉස්සරහට කොහොමද තියෙන්නේ කියලා. මම කියවලා බැලුවා මේක හම්බුන්නේ නැහැ වලල්ලේ ගම. සම්පූර්ණ සූත්‍රය මම කියුවා. මේක මගේ එක හොයන්න තමයි කිව්වේ. ඔය දෙවිජ කියන්නේ මොකද? මම ඉස්සර මේ දැන් ඉයරකට කනට ඇහෙන විදිහට තමයි හිතන්නේ ආයිද. මම ඉස්සලාම දෙවිජ කියලා. බලනකොට දෙවිජ මේකේ තියෙන එක ඇත්ත. නමුත් මේ ඒකයි මේකට කිසිම සම්බන්ධයක් නැහැ කියලා තේරුණා. ඒ සාමාන්‍ය මේ ඒ දෙවිජ කියලා සාමාන්‍යයෙන් ඔය ඥානයන්ට තමයි කියන විද්‍යා කියන අදහසක් එනවනේ. ත්‍රිවිද්‍යා කියන අදහසක් එනවා එතන. ඒවත් මම කල්පනා කරා. ත්‍රිවිද්‍යාව කියන්නේ මොකද්ද? එහෙමනම් ත්‍රිවිද්‍යාව මොකද්ද කියලා කියන්න දන්නේ නැද්නේ. අන්න ඒක ඊවත් ප්‍රශ්නයක් වුණා. එහෙම වුණා. ඔව් ඒක ඉතින් ඥාන වශයෙන් තමයි එතන ත්‍රිවිද්‍යාව හඳුන්වන්නේ. අපි මේ බලමු ඉස්සර සූත්‍රයට අනුව කතා කරන්න පුළුවන්ද කියලා. ඔව් එතන ත්‍රිවිද්‍යා කියලා ගන්නේ ওই වේදවල කොටස් තුනනේ චාමල ග්‍රීක යජුර් අතර්වන් කියන ඒ කොටස් තුනටනේ ත්‍රිවිද්‍යා කියලා යන්නේ. වේදය බෙදලා තියෙන කොටස් තුන. දැන් මේ බමුණන් ත්‍රිවේදේ පරතරයට ගිහපු කට්ටිය කියලානේ කියන්නේ. මොකද ඒගොල්ලන්ට ඒ කොටස් තුන තමයි බමුණන්ගේ මාර්ගය වෙන්නේ බ්‍රහ්මත්වයට ළඟා වීම සඳහා. බ්‍රහ්මයා සමග එක්වීමට උන්ට උගන්වන්නේ ත්‍රිවිද්‍යාව. ඒ හින්දා වෙන්න ඇති ඒ නම පාවිච්චි කරලා තියෙන්නේ. නේද? මම හිතන්නේ. ඕනේ එතන මේගොල්ලෝගේ ත්‍රිවිද්‍යා කියන්නේ ඒගොල්ලෝගේ ත්‍රිවිද්‍යාව කියන්නේ ඔය රිචා ශාම් රජුර් තමයි පසුව අතනවන් කියලා එකතු වුණා. ගෞතම වහන්සේ ත්‍රිවිද්‍යාව කියලා කියන්නේ උපේ ඥානය, දිබ්බ චක්කු ඥානය, අසවක්ඛ ඥානය වගේ ඒ ඥානනේ. ඒතර ඒ නැත්තම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්න පුළුවන් අපිට එක විදේව අර්ථකථන කරන්න පුළුවන් ඒ තැන් වලට අනුකූලව.
ඉතින් ඒක නිසා මේතනදී මේගොල්ලොන්ගේ විද්‍යාව මොකක්ද කියලා විශ්ලේෂණය කිරීම මම කරන්නේ. දැන් ඒගොල්ලොන්ගේ ගුරු පරම්පරාවෙන් ආපු විද්‍යාව කියලා හිතාගෙන දේ විශ්ලේෂණයක් මෙතන කරන්නේ. ඒතර අපිට ගන්න වෙන්නේ මේ බමුණන්ගේ දැනුම් පද්ධතිය තමයි. හොඳයි. ඒ කියන්නේ ඔය දැන් ඔය අනිවාර්යෙන් එහෙම තමයි දැනට ගන්න තියෙන්නේ. මොකද ඔය තෙවිච්ච කියන නමත් එක්ක තව ඉස්සරහට සූත්‍රය එනවා. තෙවිච්ච වච්චගොත්ත සූත්‍රය කියන එක එහෙම මේ චාමන එතකොට ඔක නමක් වශයෙන් උත් පාවිච්චි කරපු අවස්ථා තියෙනවා. තෙවිච්ච වච්චගොත්ත සූත්‍රය ඒක ප්‍රධාන සූත්‍රයක් අපිට ඉස්සරහට හම්බ වෙයි. නමක් වශයෙන් වේවා මෙතන නම් සුදුසු දේ දැන් අර තුසිත අහපු ප්‍රශ්නෙට චාමන මං හිතන විදිහට මේ බමුණන්ගේ ඉගැන්වීම කියන අර්ථය අරගෙන මේක නම් කරා වෙන්න ඕනේ. පුද්ගලයෙක් නැත්තම් මේක ඇතුලේ නේද? අපි එහෙම ගමු දැනට. ඔය වච්චගොත්ත කියන නමේ අර්ථය ගත්තත් ඒ ත්‍රිවිද්‍යාව ගොඩනගාගත්ත ආකාරයන කියන්නේ භාෂාව විකාශනය වෙච්ච ආකාරයන අපි ඉස්සරහට බලමු කොහොමද අනිත් සූත්‍රات එක්කත් කොහොමද අපිට පිළිතුරක් ඒ හරි විදිහට ඕකට. හොඳයි. එහෙනම් මම ඉස්සරහට යන්නම්. 11 වෙනි ඡේදයේ ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා දැන් අපි පරම්පරා 7ක් සහ ඊටත් පිටුපසට ගිහිල්ලා දැන් ඍෂිවරුන් කියන ඔවුන්ගේ වේදය ගොඩනගපු මුල් ගුරුවරයෝ ගාවට ගිහිල්ලා බැලුවත් ඔවුන් මේ කියන බ්‍රහ්මයා ඇසින් දැකලා නෑ නේද කියලා බුදුහාමුදුරුවෝ නැවත මතක් කරනවා. 12 වෙනි ඡේදයේදී කියනවා නැවත ගෞතමයන් වහන්සේ කියනවා එහෙමනම් ඒ බමුණන්ගේ කීම පදනම් විදිහට නේද කියලා වාසෙට්ටකින් අහනවා. එතකොට වාසෙට්ට කියනවා එසේමයි ස්වාමීන් වහන්සේ කියලා. 13 වෙනි ඡේදයට මම එන්නම්. මම කියවන්නම් සාදු වාසෙට්ටය එහෙමයි වාසෙට්ට කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒකාන්තයෙන් ඒ තුන් වේදේදත් බමුණෝ යමක් නොදනිද්ද යමක් නොදකිද්ද එය ලැබීම පිණිස මෙයම කෙලින් මාර්ගය වේ. මේ මාර්ගයම ඊතරට පමුණුවන්නේ වේ. මේ මාර්ගය ලෙස පිළිපදින්නාහුගේ බ්‍රහ්මයා සමග එක්වීම පිණිස පවතී කියා යම් මාර්ගයක් දේශනා කරන්නා වූ නම් මේ කාරණය විද්‍යාමාන නොවේ. වාසෙට්ටය යම්සේ අන්ධ පේලියක් එකිනෙකා අල්ලාගෙන සිටිද්ද ඉදිරියේ යන තැනත්තා නොදකී මැද යන තැනත්තා නොදකීද පසුව යන තැනත්තා නොදකීද වාසෙට්ටය එපරිද්දෙන්ම ඒ තුන් වේදය දත් බමුණන්ගේ ඉගැන්වීම අන්ධ පේලියකට බඳු උපමා ඇත්තේයයි මම කියමි. මම සිතමි. ඉදිරියේ යන තැනත්තාද නොදකී මැද යන තැනත්තාද නොදකී පසුව යන තැනත්තාද නොදකී ඒ තුන් වේදේ දත් බමුණන්ගේ කීම සිනාසිය යුතු බවටම පැමිණේ. නාම මාත්‍රයක් බවටම පැමිණේ. හිස් බවට පැමිණේ. තුච්ඡ බවට පැමිණේ. හොඳයි අපි මේ ඡේද කීපේ සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් ඉදිරිපත් කරමු. කාටවත් අදහසක් නැද්ද? චාමර ඔයාලගේ අදහස? ඔව් ලිනමිස් කියන්නේ. මේක ඉතින් කියන්න දෙයක් නෑ නේද මිස් එතන ප්‍රතික්ෂේප කිරීමක් තමයි කියන්නේ කිසිම වටිනාකමක් නැහැ තුච්ච කොට සැලකී කියලා කියන්නේ ඒකින් මේ නිවීමක් කරා යන්න බෑ කියන එක එතන අදහසක් වගේ තමයි මට තේරුනේ. ඔව් ඒක තමයි ඉතින් අපිට කෙටියෙන් ගන්න තියෙන අදහස නේද ලීනා. හොඳයි. අනිත් අයගේ අදහස? හොඳයි චාමර මං එනම් ඊළඟ ඡේදයට යන්නද? ඔව් මෙතන තියෙන අපි බලන්න ඕනේ ඉතින් ඇත්තටම ගෞතමයන් වහන්සේ දේශනා කරන්නේ ඇත්තටම මේ යමක් දැක දැන ගැනීමෙන් තොරව විශ්වාසයෙන් පාදනම් කරගෙන මේ ජීවත් වෙන්න එපයි කියන එකමනේ. ඒතර මෙතන මේ තමන්ගේ ගුරුවරයා කොයි විදිහට කොහොම ජීවත් වෙන කෙනෙක් වුණත් සමාජයේ කොයි විදිහට පිළිගත් කෙනෙක් වුණත් එයාගේ මතය එයාගේ දැනුම තමන්ට ප්‍රත්‍යක්ෂ නැත්තම් තමා තුලින් දැක දැන ගන්න බැරි නම් ඒක අර අන්ධය වෙලියට අල්ලන් යනවා වගේ මේ ඉස්සරහ යන අන්ධයා ඇත්තටම
නිවැරදි පාර යනවා කියලා කියන්න බෑනේ. අන්ධෙක් නම් එයාට මේ ලෝකේ දකින්න බැරි කෙනෙක් නම් එයා යන මාර්ගේ නිවැරදි මාර්ගය කියලා අපි පිටපස්සෙන් යන අය ගියා නම් ඇස් පේන්නේ නැති හින්දා ඉතින් ඒ යන්නෙත් අර තමන් වගේම විශ්වාසය මත නැත්නම් දැනෙන ස්වභාවය අනුව මිසක් ප්‍රත්‍යක්ෂ අනුව නෙමෙයි. ඒක නිසා මේ ගුරුවරයෝ කියන අය ඇත්තටම අපි මේ අද සමාජයේ ගුරුවරයෝ ඉන්නවා. අපි ගිය පාර සූත්‍රය සාකච්ඡා කරා වගේ ආධ්‍යාත්මික ගුරුවරයෝ ගොඩාක් ඉන්නවා. නිවනටපත් වෙච්ච නිවන් මාර්ගය දේශනා කරනවා. ඉතින් ඒ අය නිවිලයි කියලා කිව්වට තමන් තුළ නිවීමක් නැත්නම් තමන් මේ මාර්ගය විශ්වාසය මත පදනම් කරගෙන යෑම අනුන ක්‍රියාවක් බව තමයි මේ ගෞතම වහන්සේ පෙන්눔 කරන්නේ. මොකද උන්වහන්සේට ඒක අත්දැකීමෙන් තියෙනවා. මොකද උන්වහන්සේගේ සුජත් කුමාර කාලේ ඉඳන්ම ඒ රජවරු සිටුවරිටන් යාග හෝම කරමින් පුදු පූජා කරමින් විශාල විදියට දනස්කම් කියන්නේ සම්පත් සත්තු විනාශ කරමින් ඒ මහා බ්‍රහ්මයාට හෝ වෙනත් විශ්වාසයන් වලට යදීම් පුදු පූජා කරනවා දැක්කා. ඉතින් ඒක නිසා උන්වහන්සේගේ ජීවිතයේ යම් සිද්ධීන් වලත් උන්වහන්සේට ඒ දේවල් වලට මැදිහත් වෙන්න වෙච්ච අවස්ථා තියෙනවා. ඒ කියන්නේ ඒවට කැමති වුණොත් නැතත් ඒ සාම්ප්‍රදායට අනුකූලව ආගමික සංස්කෘතික. ඉතින් ඒවා තියෙන යථා ස්වභාවය මිත්‍යාව උන්වහන්සේ දැක දැනගත්ත නිසා ඉතින් මේ ඒ දැනුම් පද්ධති ඒ ආකාරයෙන්ම කල්පින්නාගෙන යෑම තමන්ට කරන ලොකුම අනර්ථය කියන එක තමයි උන්වහන්සේ මේ උපමාවෙන් පෙන්눔 කරලා දීලා තියෙන්නේ. දැන් මෙහෙමයි අපි පාරාගික ගත්තොත් අපේ සමාජයෙන් අපේ මේ පරම්පරාවෙන් අපේ පවුලෙන් ආපු විශ්වාසයක් තියෙනවානේ. විශ්වාස විතරක් නෙමෙයි ගති පැවතුම් පිරිත් ඒ හැම දෙයක්ම තියෙනවා. ජීවන රටාවන් යම් දේවල් තියෙනවා. අපි ඒ අනුකූලව විශ්වාසයෙන් භක්තියෙන් කැමැත්තෙන් ආසාවෙන් මාන්නෙන් කරගෙන යනවා. ඉතින් ඒවත් තමන් නැවත විමසීමට ලක් කරන්න ඕනේ. ඇයි අපි ඒ දේවලුත් මේ සුළු දෙයක් වෙන්න පුළුවන්. ඒ දේ තුලත් තමන් ඒ චර්යාවට යොමු උනේ. ඒ ආකාරයට හැසිරෙන ජීවත් වෙන්න යොමු වෙලා තියෙන ඇයි කියන එක සුළු දෙයකින් වුණත් තමන් විසල බලන්න ඕනේ. ඒ තුලත් ඇයි එහෙම ඒ කියන්නේ තමන්ගේ කතා විලාසය වෙන්න පුළුවන්, හැසිරීම රටාව වෙන්න පුළුවන්, අඳින පළඳින විදිය, කන බොන විදිය, ඒ හැම දෙයක් තුළම යම් දෘෂ්ටීන් එකතු වෙලා තියෙන පුළුවන්. ස්වභාවයන්ගේ අනුකූලත්වයක් තියෙන පුළුවන්. ඒක නිසා එකත් තමා තුළට බිල බැලීමක් තමයි කරන්නේ ඒ පොඩි දෙයකින් වුණත්. හොඳයි ඒගොල්ලෝ අදහස් තියෙනවා ඉදිරිපත් කරන අපි ඉස්සරහට සාකච්ඡා කරමු. අවශ්‍යයි. දැන් මේක තමයි මාර්ගයම කියලා අර පෙන්නලා දෙන එක. දැන් අපිට තේරෙනවනේ දැන් මේ දර්ශනය තුල යනකොට මේකේ ඉන්න අයම දැනුම තුලින් සහ චිත්තය මූලික කරගෙන මේ නිවන ලබා ගන්න පුළුවන්කම තියෙනවා කියන එක. ඒ කියන්නේ මට හිතෙන්නේ ඒ කියන්නේ අර මේකේ අර උදාහරණයක්ම පෙන්නන්නේ ගමට එන්න පාරවල් කීපයක් තියෙනවා වගේ අපිට අර මේ දැන් අර වෙන ආගම් වලත් අන්තිමට මේ එන්නේ එකම තැනකට වගේ පෙන්නනවනේ. ඒ කියන්නේ තමා තුලින් තමන්ට මේ මාර්ගය හොයාගන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ මේක තමයි මාර්ගය කියලා පෙන්නන්නේ නැතුව. නාමරිකට අදහසක් එක්ක කරනවාද? මේ පොඩ්ඩක් අන්තිමට පැහැදිලි නැති වුණා. ඒ කියන්නේ මේකම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේක තමයි මාර්ගය කියලා පෙන්නන්න අවශ්‍යතාවයක් නැහැ. මට හිතෙන්නේ තමා තුලින්ම මාර්ගය හොයා ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් මට හිතෙනවා දැන් මේ දර්ශනේ දැන් මේ අපි අනුගමනය කරන ක්‍රමේ සමහර අය දැනුම තුලින් නිවන කරා යන අය ඉන්නවා. සමහර අය චිත්ත ස්වභාවයන් දිනු කරලා නිවන ලබා ගන්න පුළුවන් අය ඉන්නවා. ඒ වගේ අර නිකන් ගමට එන්න පාරවල් කීපයක් තියෙනවා වගේ මේ අර හැම ආගමකින්ම මේ අන්තිමට මේ කියන්නේත් මේ අපි කියන දෙයමයි කියන එක අන්තිමට මේ ඒගොල්ලෝ කියලා තියෙන්නේ කියන එක අර මේ හුඟක් දේශනවල මම අහලා තියෙනවා. මේ ඒකින්ද මේ තමා තුළින්ම තමයි මේ මාර්ගය හොයාගන්න ඕන කියන එක මට හිතෙන්නේ.
ඔව් මෙහෙමයි. ඉතින් ගොඩාක් ආගමික අය මාත් ආශ්‍රය කරලා දෙනවා. ඒගොල්ලෝ අර පොදු අවස්ථාවලදී, ඒ කියන්නේ සාමාන්‍ය සමාජයත් එක්ක ඉන්නකොට ගනුදෙනු කරනකොට අසුරු විසුරු කරනකොට අනිත් ආගමිකයන්ව ජාතිකයන්ව ඉතින් ඒගොල්ලෝගේ හිතවත්කම් ලාභ ප්‍රයෝජන ඒගොල්ලෝ ගෞරවය රැක ගන්න. ඉතින් ඒගොල්ලෝ කියනවා මේ ඔක්කොම එකයි කියලා තියෙන්නේ එකම දේ. අපි තමයි මෙහෙම බෙදාගෙන ඉන්නේ. අපේ ශාස්ත්‍රවල කියලා තියෙන එකම දෙයක් එකම දේ තමයි අවබෝධ වෙන්නේ පත් වෙන්නේ කියලා යම් අදහස් සාමාන්‍ය මිනිස්සු කතා කරනවා. ඔය මහා සමාජයේ නියෝජනය කරන ආගමික නියෝජිතිනුත් ප්‍රකාශ කරන අවස්ථා තියෙනවා. ඉතින් එහෙම වෙන්න හේතුව තමන්ට තමන් ගැන තමන් නියෝජනය කරන ශාස්ත්‍රය හෝ ආගම හෝ ඒ දැනුම ගැන තමන්ට ප්‍රත්‍යක්ෂයක් නැතිකම. මෙම ඉතින් අපි බලන්න ඕනේ දැන් ගෞතමයන් වහන්සේ කිසිම මේ ආගමක් නෙවෙයි දේශනා කරේ. දර්ශනයක් කියන්නේ ඇත්තටම ඒක මේ දැනුමකට සීමා කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. ඒ දැනුමක් ගොඩනැගෙන බව ඇත්ත දර්ශනය තුළ. හැබැයි දර්ශනය කියන්නේ දැනුම නෙවෙයි. දර්ශනය කියන්නේ මේ මොහොතේ දැකීමක්. මේ මොහොතේ විනිවිද දැකීමක්. ඒ තුළ පුද්ගල ප්‍රඥප්තිය මිදිලා තමන් ඔය කියන යථා ස්වභාවයට පත්වීම වර්තමානයේ තුළ සිදුවෙන දෙයක්. ඒක අතීතය අනාගතයට දාන දෙයක් නෙමෙයි. ඉතින් එතකොට තමන්ට මාර්ගය සොයා ගන්න අනිකුත් ආගම් හෝ බෞද්ධ ආගම තුළ තියෙන දේවල් සංකල්ප වලට අනුව විශ්වාසය තුළ ඉන්න ඕන කමක් නැහැ. සෑම මොහොතම තමන්ට යම් යථාර්ථවාදී දැනුමක් කියලා දෙයක් ලැබුණොත් ඒක තමා තුළින් තමා තුළට යොමු කළ බැලුවාම තමන්ට වර්තමානයේ විනිවිද දකින්න පුළුවන් වෙනවා. තමාව දකින්න පුළුවන් වෙනවා. එතකොට තමන්ට පුළුවන් ඒ විශ්වීය ක්‍රියාවලිය, ඒ ගලණය, ඒ චලනය මේ මොහොතේ නිරීක්ෂණය කරන්න. එතකොට එතන අතීතය හෝ අනාගතය කියන දෘෂ්ටියෙන් මිදිලා නැත්නම් වෙනත් තව සංකල්පයක් මත හෝ කෙනෙක් මත විශ්වාසය පදනම් කරගන්න නැතුව තමා තුළම ප්‍රත්‍යක්ෂ නිවීම සාක්ෂාත් කරගෙන තමන්ගේ ඒ ගලා යන ස්වභාවය, ඒ භෞතික ස්වභාවය හෝ අධිභෞතික ස්වභාවය දකිමින් වර්තමානයේ ගත කරන්න පුළුවන්. ඉතින් එතකොට මේ මාර්ගය හොයාගන්න ඇත්තටම මේ පොතෙන් හෝ ගුරුවරයාගෙන් නෙමෙයි තමා තුළින්මයි. ඒ මාර්ගය කියන දේ මේ කෙනකෙනාට සාපේක්ෂ වෙන්නේ ඒ කෙනකෙනාගේ ඥාන ස්වභාවය, දැනුම හා ආධ්‍යාත්මය, ඒ පරිසරය, සමාජයට අනුව ගොඩනැගිච්ච දෘෂ්ටීන් අනුකූලව කෙනකෙනාට වෙනස්. ඒ කියන්නේ ධර්මය කියන එක කෙනෙක් දැන් ඔය ශාන්විස්කෝගේ දැනුම දියුණු කරත් භව ස්වභාවයන් ප්‍රහීන කරලා යථාර්ථවාද යහපත් භව ස්වභාවයන් දියුණු කරත් කොතනින් වුණත් වෙන්නේ දැනුමේ වෙනස් වීමක් තමයි. ඒ කියන්නේ දැනුම වෙනස් කරනවායි කියන්නේම භව ස්වභාවයන් වෙනස් වෙනවා. භව ස්වභාවයන් වෙනස් වෙනවායි කියන්නේම තමන්ගේ දැනුම වෙනස් වෙනවා. ඒක නිසා ඒක අන්වන වශයෙන් සිදු වෙන දෙයක්. පෙරපසු නොවි. ඒක නිසා දැනුම කියන ශක්තිය ස්වභාවයට අනුකූලව තමයි තමන්ගේ ඥාන ස්වභාවයේ පරිශීලනයත් ආධ්‍යාත්මික චිත්ත ස්වභාවයන් ගේ වෙනස් වීම හා ඒ යථා ස්වභාවයට පත්වීමත් තීරණය වෙන්නේ. ඒක නිසා තමන්ට ලැබිච්ච දැනුම කිසිම ආගමික දැනුමක් නොලැබුණත් තමන්ගේ ඉන්ද්‍රිය මට්ටමින් ගොඩනැගිච්ච දැනුම තමන් හරියට නිරීක්ෂණය කරනවා නම් විමසීමට ලක් කරනවා නම් තමන්ගේ නිවීම ඒ මොහොතේම තමන්ට සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒක අර වෙනත් ආගමික විශ්වාස වගේ නැත්නම් තමන් අධ්‍යයනය කරපු ධර්ම කියන බෞද්ධ ආගම වගේ මතු ලැබෙන දෙයක් නෙමෙයි. වර්තමානය තුළ තමන්ට ඒ මොහොතේම දකින්න පුළුවන් යථාර්ථයක්. ඉතින් ඒක අර වචනෙන් අපි ගොඩනගා ගන්න කොච්චර උත්සාහ කරත් මාර්ගය හොයාගෙන යන්නේ. ඒ මාර්ගය හොයාගෙන යනවා කියන්නේ අතන මාර්ගය කෙනෙකුට සාපේක්ෂ වෙනවා කියන්නේ දකින්න එකම ධර්මතාවය. ඒ වුණාට තමන් විමසීමට ලක් කරන්නේ, විශ්ලේෂණය කරන්නේ, දැක දැනගන්නේ අර තමන්ගේ දැනුම් තුළ තියෙන දෘෂ්ටීන්නේ. දැන් මේ රටේ ඉන්න කෙනෙක්ගේ තව වෙනත් රටක ඉන්න කෙනෙක්ගේ දැනුමේ දෘෂ්ටි විශ්වීය වශයෙන් ගත්තොත් එකයි. රූප, ශබ්ද, ගන්ධ, රස, පහ කියන දෘෂ්ටියට අනුකූලව ගොඩනැගිලා තියෙන්නේ. ඒ සංකල්ප වලට අනුකූලවයි. හැබැයි විශ්ලේෂණය කරන ආකාරය වෙනස්. ඒ කියන්නේ විමසන ආකාරය වෙනස්. ඒ කියන්නේ ඇත්තටම දැන් තමන්ගේ දරුවා හෝ දෙමාපියෝ හෝ වෙනත් දෙයක් ගැන
තමන් දක්වන කැමැත්ත අකමැත්ත ඒ මානසික හැඟීම සාපේක්ෂයි කෙනාට. දැන් ගෙදර ඉන්න දරුවෝ අම්මා තාත්තට තියෙන හැඟීමත් සාපේක්ෂයිනේ. දැන් දරුවෝ දෙන්නම එක විදිහට තමන්ගේ අම්මට හෝ තාත්තට ඇලීමක් හෝ පක්ෂපාතීත්වයක් පවතින්නේ නැහැ. ඒකේ පොඩි හෝ වෙනසක් තියෙනවා. ඒ ඇයට දැනන විදිහ අනුකූලව. ඒගොල්ලෝ තේරුම් ගත්ත ආකාරය අනුව. ඒක නිසා මේ ඒතකොට ඒගොල්ලොන්ගේ අම්මා තාත්තා කෙරෙහි තියෙන බැඳීම වියෝජනය කරන්න ඒක බිඳ ගන්න කෙනෙක් එක ළමයකට පාස් වෙන්න පුළුවන්, තව ළමයකට අපහසු වෙන්න පුළුවන්. එකම පවුලේ එකම පරිසරය තුළ හැදී වෙනවට. ඒතකොට ඒක නිසා මේ මාර්ගය කියන එක මේ කෙනෙක් කෙනා විශ්ලේෂණය කරොත් මම කොහොමද මේ දුකින් මිදුනේ කියලා කියන්නේ එකම ධර්මතාවය. හැබැයි සංකල්ප වශයෙන් බෙදලා ගත්තාම ඒකේ විවිධත්වයක් තියෙනවා. ඒ ඇරෙන්න මේ විශ්ව ක්‍රියාවලින් ඉවත් වෙන්න වෙනත් මාර්ගයක් නැහැ. මොකද අපි සිරිපාද කන්දට මාර්ග 3ක් නෙවෙයි 6ක් විතර තියෙනවා. ඒ හැම මාර්ගයක්ම යම් මාර්ගවල සම්බන්ධ වෙන අවස්ථා තියෙනවා මගදී. අන්තිමට අපි මුදුනට යන්නේ එකම තැනකට. මුදුන කියලා දෙයක් නැහැනේ. කන්දක මුදුන් දෙයක් නැහැ. කන්දක් තියෙනවානේ. කන්දේ මුදුනම කියන එක එකයි. එතකොට අපි කොහෙන් නැග්ගත් මේ එකම කන්දේ නගින්නේ. එකම කන්දේ එක විවිධ මාර්ග විවිධ බාධක ඔස්සේ තමයි අපි ඒ තරණය කරන්නේ. එතකොට කන්දේ වෙනත් කන්දකින් නැගලා අපි අර අපිට ඕන කන්දේ මුදුනින් අපිට මතුවෙන්න බැහැනේ. අපි නගින්න ඕනේ මේ කන්දේ මුදුනට නම් ඒ කන්දෙම තමයි අපි කොහෙ කරක් ගැහුවත් කොහෙ වටේ ගියත් නැග්ගත් නගින්නේ. ඒ වගේ තමයි අපේ අරමුණ තියෙන්නේ නිවීම නම් යථාර්ථය නම් විමුක්තිය නම් අපි ගමන් කරන මාර්ගය විවිධ වෙන්න පුළුවන්. හිතන ආකාරය විවිධ වෙන්න පුළුවන්. අපේ හැඟීම් අදහස් භව ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. චර්යාව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපිටපත් වෙන්න තියෙන දැක දැනගන්න තියෙන එකම යථාර්ථයක් පමණයි. ඒක ගැනත් ඔයගොල්ලෝ විමසා බැලීමක් කරන්න. අවශ්‍යයි මිස්. නේද මේ කාලේ උනත් බැලුවොත් එහෙම දැන් මේ වචන වලින්ම නොකියුවට දැන් සමහර ස්වාමීන් වහන්සේලා මේ ධර්ම දේශනාවල කියනවා අපි පළදරන ගහක් හැටියට හිතන්න කියනවා. අපි දිය පහරක් හැටියට හිතන්න කියනවා. ඒ කියන්නේ පළදරන ගහක් ඇවිල්ලා කුරුල්ලෝ කනවා බොනවා මේ ආයි ගිලිලා යනවා කැමතිය ගහ කපා ගන්නවා ගෙඩි කඩා ගන්නවා ඒ වගේම දිය පාරකුත් ඒ වගේ නානවා වතුර බොනවා හොදනවා කෙලක් ගන්නවා. ඉතින් ඒක අර ස්වභාව ධර්මය කියලා මේක ස්වභාව ධර්මය කියලාම හිතන්න කියන එක තමයි මම හිතන්නේ ඒගොල්ලන්ගේ භාෂාවෙන් කියන්නේ. ඉතින් ඒගොල්ලොනුත් යම්කිසි දුරකට මේ හැම දෙයක්ම ස්වභාව ධර්මය කියන එක උගන්වන්න යනවා. ඒක තේරුම් කරලා දෙන්න බැරි වුණාට කියලා හිතෙන්නේ. ඒක හරි. එහෙම දර්ශන ඇත්තටම මේ යථා කියන්නේ භෞතිකත්වයේ විනිවිද දැකීම කියන තැනට මේ බෞද්ධ ආගම විතරක් නෙමෙයි තව තියෙනවා දර්ශන බොහෝ දර්ශන තියෙනවානේ. ඒතර ඒ දර්ශන වලත් ශ්‍රේණිස් බොහෝ දුරට මේ සබාදාමය හා මම කියන්නේ එකක් කියන එක භෞතිකත්වය මේ විනිවිද දකින්න බොහෝ දුරට උපකාර කරලා තියෙනවා. ඒකද අපි දැන් මේ ආගම විතර දැනුම් පද විතර දෘෂ්ටිගතලා තිබ්බට අපි මේ කියන හින්දු දර්ශනය වගේම තව ආසියාව වගේම යුරෝපය වගේම ඒ රටවල් වලට ඒ දර්ශන වලට ස්පර්ශ කරලා බැලුවොත් හරියට දැනුම ඔය කියන විදිහට මේ ස්වභාව ධර්මත් මමත් දෙකක් නෙවෙයි එකක් කියන තැන උපමා වලින් ඒ කතන්දර වලින් ඒ දාර්ශනික අදහස් වලින් පෙන්눔 කරලා දීලා තියෙනවා. ඒ වාරි මේ විචිත්‍රවත්. ඒ කියන්නේ එතනදී යම් මොහොතකට ඒ හැම වචනකෙම දෘෂ්ටි තමයි කැඩෙන්නේ. ඒ කියන්නේ මමත්වයේ කියන එක තමයි බිඳෙන්නේ. මැනීම කියන එක තමයි නිරුද්ධ වෙලා යන්නේ. මොකද මැනීම තුළනේ මම කියන එක ගොඩනගන්නේ. ඉතින් ඒ වගේ ඒකින්ද අපිට කොහෙවත් කොතනකවත් මම අතීතයේත් අපි කියලා තියෙන එකයි කිසිම දර්ශනයක කිසිම ආගමක අත්හරින දෙයක් නැහැ. දැන් අපි දන්නවා ක්‍රිස්තියානි ආගම වුණත් කියලා තියෙනවා මේ දොවිල්ලෙන් හැදිච්ච දේ දොවිල්ලටම එකතු වෙනවා කියලා. ඒ වගේ දාර්ශනික අදහස් තියෙනවා. ඒ කියන්නේ භෞතිකත්වයේ පිළිබඳව බොහෝ දුරට ඒ දාර්ශනිකව ඒ ආගමික නියෝජිතයෝ ඒ මුනිවරු
භෞතිකත්වයේ බොහෝ දුරට විනෝද දැකලා සබාධර්මත් එක්ක එකතු වෙලා හිටිය අය තමයි විශේෂයෙන්ම ඍෂිවරු. දැන් මේ සඳහන් කරන ඒ ඍෂිවරු කියන්නේ ඇත්තටම සබාධර්ම මම කියන්නේ දෙකක් නෙවෙයි එකක් කියන එක හොඳට විශ්වාස කරගත්ත අය තමයි. මොකද ඒ කාර්යබහුල ජීවිතයක් නෙවෙයි ඒගොල්ලෝ සබාධර්මත් එක්කම හිටියේ. ඒගොල්ලෝ මේකේ පැවැත්ම, මේකේ සැකස්ම, මේකේ පැවැත්ම, මේක වෙනස් වීම මේ සබාධර්මයට ආයි එකතු වීම කියන එක හොඳින්ම නිරීක්ෂණය කරපු අය. ඉතින් එතකොට ඒගොල්ලන්ට අර මම කියන දෘෂ්ටිය බොහෝ දුරට කැඩලා තිබ්බා. හැබැයි ආධ්‍යාත්මික වෙනස් වීම කියන එක ස්වභාවයන් නිරීක්ෂණය කියන එක ඒගොල්ලන්ට ප්‍රත්‍යක්ෂ වුණා කියලා අපිට කියන්න බෑ. මොකද ඒ දකින්න දේ තුළ ස්වභාව ධර්මයේ වෙනස් වීම නිරීක්ෂකයා තුළ ස්වභාවදහම මම එකයි කියන නිරීක්ෂකයා තුළ ගොඩනැගෙන තව ස්වභාවයන් කීපයක් තියෙනවා. රාසාව, තෘෂ්ණාව, ලෝභය, මසුරුකම, මාන්නය, දේශය, වෛරය කියන දැඩි ස්වභාවයන් බිඳුනට අර ස්වභාව ධර්මය ඒ යථා ස්වභාවය කියන්නේ ස්වභාව ධර්මය මම කියන එකක් බව දැකීම තුළ ගොඩනැගෙන යම් ස්වභාවයන් ටිකක් තියෙනවා. අනිකාට සාපේක්ෂව මම දකින යථාර්ථය මෙලෙසයි කියන එක. නිවීම හෝ විමුක්තිය මේකයි කියන දකින දෘෂ්ටියක් ගොඩනැගෙනවා. අන්න එතන යම් වින්දනයක් ලබන්න පුළුවන් මමත්වයෙන් මාන්නෙන් යුතුව මැනීමක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ මොකද ඒගොල්ලෝ ආධ්‍යාත්මික ස්වභාවය ආධ්‍යාත්මික නිරීක්ෂණය කළා නෙමෙයි ඒක ඉන්ද්‍රිය මට්ටමින් භෞතිකත්වයේ නිරීක්ෂණය කළා තමයි ඒගොල්ලෝ මානසික දැනුමක් ගොඩනගා ගන්න මේ ස්වභාව ධර්මයේ මම කියන්නේ එකක් කියන එක. භෞතිකත්වයේ තුළ ඒ වියෝජනයන් වෙනස් වීමට අනුකූලව ආධ්‍යාත්මික වෙනස් වීම නිරීක්ෂණය කිරීම තවදුරටත් ඉන්ද්‍රිය මට්ටමින් එහා ගිහිල්ලා තමන්ගේ නුවණ ප්‍රඥාවෙන් තමයි නිරීක්ෂණය කරන්නේ. මොකද භෞතිකත්වයේ වෙනස් වීම පිළිබඳව ඇලීම් ගැටීම් නිසා ඇති වෙන භව ස්වභාවයන් වගේම භෞතිකත්වයේ වෙනස් වීම පිළිබඳව යථාර්ථ ස්වභාවය දැක දැනගෙන ස්වභාවයන් ප්‍රහීන කරගන්න නිරුද්ධ කරගන්නත් පුළුවන්. පාලනය කරගන්නත් පුළුවන්. එතකොට ඒ වෙනස් වීම නැත්නම් යථා ස්වභාවය දැකීම තුළම තව ස්වභාවයන් නිර්මාණය කරගන්නත් පුළුවන්. ඉතින් ඒකින්ද අපි ඒකත් සියුම්ම විශ්ලේෂණය කරගන්න ඕනේ. හරි. දැන් ඔතන චාමර මේ මෙහෙම අදහසක් කියන්න පුළුවන්. දැන් ගහක් වගේ දකින්න අපිට උපදෙස් දෙනවා. මේ විදියට ඉන්නකෝ, ඒ විදියට හිතන්න බැරි. ගඟක් වගේ හිතන්න බැරියයි. ඒ ප්‍රශ්නෙත් ඒකම තමයි. ඒ කොච්චර සුන්දර භෞතිකත්වයේ තුර දෙකක් නෑ මෙතන තියෙන්නේ. එකක් කියන එක පෙන්නලා දුන්නට ඒ විදිහට අපිට ඉන්න බැරි ප්‍රශ්නම තමයි තියෙන්නේ. එහෙම ඉන්න පුළුවන් නම් මේ ප්‍රශ්න 100%ක්ම විසඳනවා කියලා අපිට කියන අදහසින්ම නොතේරෙනවා නෙමෙයි තේරෙනවා. නමුත් අපිට එතනට ප්‍රායෝගිකව ඒ කියන අදහස තුල ඉන්න බැරි ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඕන කෙනෙක් දන්නවා අපිට කියන්නේ වෛර කරන්න එපා මෛත්‍රී කරන්න. ඔති හොඳයි තමයි. ඒ වුණාට තරහව අකමැත්ත ද්වේෂය වෛරය එනවා. ඒකට හේතු හැදෙනකොට ඒක නැගලා එන එක නවත්ත ගන්න බැරි හේතුව තමයි තියෙන්නේ. ඒ සඳහා ඔය කියන ස්වාමීන් වහන්සේලාගේ අදහස් වලට ළඟා වීමට ඔවුන් කියා දෙන ඊළඟ ක්‍රමය හරි ගහක් වගේ ජීවත් වෙන්න නම් එහෙම හිතන්න නම් අපි කොහොමද ඒ සඳහා මොකක්ද අපි ගොඩනගා ගත යුතු ස්වභාවය? එතෙන් අපි ළඟා වෙන්නේ කොහොමද? අරණ වතුර පොදක් වගේ ගලන ගඟක් වගේ අපි ජීවත් වෙන්න කැමති. ඒ තුල නිවීම තියනවා කියලා අපිට දැනෙනවා, සැනසෙල්ල තියනවා කියලා දැනෙනවා. අපිත් කැමති ගලක් සමාවෙන්න. පළදරන ගහක් වගේ අනිත් ඒ කියන්නේ ඒක අර කියනවානේ මේ ගහ කපන්න ආපු මිනිස්සයාටත් වෙනසක් නැතුව හේවන දෙනවානේ ගහ. එතකොට ඒ වගේ අපිත් කැමති ජීවත් වෙන්න. ඉතින් ඒකට එන මාර්ගය ඊට පස්සේ සාකච්ඡා කරනකොට ඒ කියා දෙන මාර්ගයේ වෙනස අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ඔය සෙන් කතාවල හරි ඕනම ආගමික පසුබිමක ආධ්‍යාත්මික ස්වභාවය සම්බන්ධව තියෙන දැනුවත් වීම තියෙනවා. අර ටොපික්ස් වශයෙන් තියෙනවා, හෙඩ්ලයින් වශයෙන් තියෙනවා. නමුත් ඒ සඳහා අනුගමනය කළ යුතු එතනට ළඟා වීමට අනුගමනය කළ යුතු මාර්ගය පිළිබඳව කියා දෙනකොට ඒ මාර්ගය තුල හැමතිස්සෙම අපි අර දැන් චාමලත් පෙන්නවා වගේ මාර්ග කොච්චර තිබුණත්
අවසානයේට සිදුවිය යුතු වෙනසක් තියෙනවා මේ ශක්ති කොටස් දෙක තුල. දැනුම සහ ඥාන ස්වභාවය ගැන නෙමෙයි. දැනුම සහ චිත්තය තුල අනිවාර්යයෙන්ම සිදුවිය යුතු පරිවර්තන දෙකක් සිදු වෙලා තියෙන්න ඕනේ. කවුරු කොහොම මොන මාර්ගය අනුගමනය කරන්නේ. අර අපි කියනවා ඥාන උදපාදී ප්‍රඥා උදපාදී කියලා බුදුහාමුදුරුවෝ හඳුන්වා දීපු පද දෙක මේවා. අපි දැනට දන්න සිංහලෙන් හඳුන්වන පද දෙක වෙන නුවණැති බව සහ විනිවිද දැකීම කියන ශක්තිය ආකාර දෙක මේවා මේ දැනුම තුල සහ අධ්‍යාත්මික චිත්තය තුල සිදුවිය යුතු විද්‍යාත්මක පරිවර්තනය සිදුවිය යුතුමයි. ඒ පරිවර්තන දෙක තුල තමයි මේ නිවීම කියන එක අපිට ස්පර්ශ කරන්න පුළුවන් වෙන්නේ. එහෙම වුණොත් තමයි අර කියන ගහක් වගේ ගඟක් වගේ ගලාගෙන යෑමට ඉඩ දීලා අපිට පවතින්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් සිරීපාදේ මුදුන කියන එක කවුරු කොහොම එතෙන්ට ගිහිල්ලා විස්තර කරත් එක මුදුනක් ගැන තමයි විස්තර වෙන්න ඕනේ. එතකොට ඥානය සහ ප්‍රඥාව කියන චිත්ත දැනුම සහ චිත්තයේ පරිවර්තනය විද්‍යාවට සිදුවන පරිවර්තනය පෙනෙන්න ඕනේ ඔය අදහස් ප්‍රකාශ කරන ඕනම කෙනෙක් කරහා. ඒක කියවෙනවා නම් ඒක පෙන්වා දෙනවා නම් ඒ කවුරු මොන භාෂාවෙන් කිව්වත් මොන ආකාරයකට කිව්වත් අපිට තේරුම් ගන්න පුළුවන් මේ හැම කෙනාම ඔය කියන සිරිපාදේ කඳු මුදුනට ළඟා වෙලා තියෙනවා. මොකද ඒ කොටස සිද්ධ වෙනවා. ඔවුන් පෙන්වා දෙන ක්‍රමය තුල අර අපි කියන කොටස් දෙකේ අපිත් දකින කොටස් දෙකේ පරිවර්තනය සිද්ධ වෙනවා නම්. ඉතින් ඒක තමයි අපි මේ හගිසවන්න ඕනේ නේද චාමරේ? කියන්නේ ඕනම දර්ශනයක් තියෙන අර උදාහරණ වචන අදහස් අපිට අපේ දැනුම සහ චිත්තභාවයත් එක්ක සමහරක් වෙලාවට අනුනාද වෙනවා. මේ අපි ගන්න දෙයක්මනේ කියන්නේ. ඉතින් හරිනේ. ඒක හරි කියලා අරගෙන ඉතින් නතර වුණොත් වැඩක් නැහැ. තවත් දුරටත් හොයලා බලන්න. ඒ කියන අදහස නම් හරි තමයි. හැබැයි ඒ අදහසට ළඟා වීම සඳහා ඔවුන්ගේ ක්‍රියාපටිපාටිය මොකක්ද? ඔවුන් පෙන්වලා දෙන මාර්ගය මොකක්ද කියලා. ඒක අනිවාර්යයෙන්ම විශ්ලේෂණය කරන්න නැතුව හොයා බලන්න නැතුව ඒ ආගමෙත් කියන්නේ කොටසම තමයි මේ ආගමෙත් කියන්නේ එකම තමයි කියලා මේ හාමුදුරුවෝ කියන්නේ එකම දේ තමයි අර උන්වහන්සේ කියන්නේ එහෙනම් එකම දේ තමයි කියලා එහෙම එන්න බෑ. ඒ තන ඒ කොටස් වල අර ටොපික්ස් තිබුණා කියලා ප්‍රධාන මාතෘකාව හරි වගේ අපිට දැනුණාට ඒ සඳහා ළඟාවීමේ ක්‍රමය ගැඹුරින් බලනකොට තේරෙනවා නෑ ඒ කියන ක්‍රමය තුල මේ කියන ඥානය සහ ප්‍රඥාව කියන දෙක වර්ධනය වෙන්නේ නෑ කියන එක. එහෙම නේද චාමන? ඔව් අපි අහලා තියෙන ප්‍රසිද්ධ කතාවක් තියෙන සෙන් කතාවක් ඔය තාව දර්ශනයෙම තියෙනවා මේ එකම ගඟකට දෙපාරක් බහින්න බෑ කියලා. ඒ කියන්නේ ඒක හරියට තමන් විශ්ලේෂණය කරගත්තොත් එතන භෞතිකත්වයේ තුළ තියෙන වෙනස් වීම වේගවත් බව ඒ කියන්නේ නොපීඩන තැන කියන්නේ කෙනෙක් වශයෙන් පවතින්නේ නැති බව හොඳට විශ්වාස කරන්න පුළුවන් තැන. අපි කාටවත් එකම ගඟකට දෙපාරක් බහින්න බෑ. බහින්නේ එකම කෙනත් නෙමෙයි එකම ගඟකටත් නෙමෙයි. ඒ තරම් වේගයෙන් මේ ප්‍රවාහය වෙනස් වෙනවා. ඉතින් එතකොට භෞතිකත්වය කියන කොයිතරම් මේ අවිනිශ්චිත මේ මායාවක්ද කියන එක මිත්‍යාවක්ද කියන එක අපිට මේ යම් මට්ටමකට හෝ දෘෂ්ටිය කඩා ගන්න උපකාරී වෙනවා. ඒ වගේ ඒ දර්ශන වල තියෙන ඇත්තටම බොහෝ දුරට ස්පර්ශ කරන්න පුළුවන් තැන් භෞතිකත්වයේ විනිවිද දකින්න පුළුවන් තැන්. එතකොට ඒ වගේ තැන් වලදී ඇත්තටම අපේ නුවණ ප්‍රඥාව ස්පර්ශ වෙනවා දියුණු වෙනවා. ඒ වගේ මේ ඒක තුල තමන් තවදුරටත් ප්‍රායෝගිකව පරිපූර්ණත්වයට යනකොට ප්‍රඥාවේ නැත්නම් තමන්ට ප්‍රායෝගිකව යමක් සිද්ධ වෙනකොට ඇති වෙන මානසික ආධ්‍යාත්මික පෙරලිය වෙනස් වීම දකින්න අර දැනුම ප්‍රමාණවත් මදි වෙනවා. ඒ කියන්නේ ඒක එහෙම වෙන්න හේතුව අර භෞතිකත්වයේ තුල යම් විනිවිද දැකීමක් කරාට ආධ්‍යාත්මික වෙනස් වීම පිළිබඳව ඒ චලනයන් පිළිබඳව තමන් නුවණින් ප්‍රඥාවෙන් ස්පර්ශ කරලා නැති නිසා.
ඉතින් අපිට බොහෝ දුරට ඇත්තටම මේ දැන් සූත්‍ර ත්‍රිපිටකයේම තියෙන උපමා ටික බැලුවොත් එහෙම ඒක බුදු කෙනෙක් දේශනා කරයි කියලා අපිට කියන්න පුළුවන්. ගන්න පුළුවන් උපමා උපමයන් තියෙනවානේ. හැබැයි අන්තිමට නිවන් දකින්න ඕනේ කොහොමද කියලා ගත්තොත් මේ මාර්ගය මොකක්ද කියලා ගත්තොත් අන්න ආයි අර මිත්‍යා දෘෂ්ටික සංකල්ප ටික ආත්ම දහම් කර්මවාදය එක්ක බැඳිච්ච දැනුම් පද්ධතියක් තමයි අපිට කියන්නේ මෙහෙම කරොත් තමයි මෙහෙම වෙන්නේ කියලා. අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ශ්‍රේයානිස් කිව්වා වගේ මේ බොහෝ දේශනා තුළ දාර්ශනික අදහස් දේශනා කරන භික්ෂුන් වහන්සේලා ඒ දැනුම් පද්ධති තියෙනවා. ඒවත් පූර්ණ කියන්නේ තවදුරටත් පූර්ණ කාලෙම අපි යම් මට්ටමකට අධීක්ෂණය කරොත් ඒවා විශේෂණය කරොත් අන්න එතකොට අපි ආයි යම් තැන්වලදී මේ විනිර්බිද්ධ භාවයකින් තොරව ඒ කියන්නේ තමන්ට දැක දැන ගන්න බැරි තැන්වල තමන්ව හිර කරගන්නවා හිර වෙනවා ඒ දැනුම් පද්ධති තුළ මේ යම් සංකල්ප වලට තමන්ව දෘෂ්ටිගත කරන නිසා. ඉතින් ඒක නිසා අපි අර හැම දෙයක්ම අන්න ඒක නිසා අධ්‍යයනය කරන්න ඕනේ. ඒකින්ද බෞද්ධ ස්වභාවය කියන ගෞතම වහන්සේ හොඳින්ම අගය කරපු දෙයක්. ඒ කියන්නේ සෑම ආගමක්ම දර්ශනයක්ම ඒ සෑම ජීවිතයක් තුළම තියෙන ඒ අත්දැකීමම අපි විශ්ලේෂණය කරලා දකින්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. දැනුම් පද්ධතියක්. මොකද ගෞතම වහන්සේ කියන්නේ බොහෝ අසුපිරු කෙනෙක්නේ. බොහෝ මේ දර්ශනයන් කුලයන් ගුරුවරු ඇසුරු කරපු කෙනෙක්. ඉතින් උන්වහන්සේට ඒක නිසා තමයි පහසුනේ යථාර්ථය මොකද්ද කියලා ස්පර්ශ කරගන්න. මුකුත් නොදැන එකක් පිළිබඳව එල්ලිලා හිටියොත් එහෙම මේක තමයි හරි කියලා ඒක ඇත්තටම තමන් ඉන්නේ මොන කියන්නේ මැණික් දැකුණ නැති මිනිස්සෙක් මැණිකක් කියලා කවදාකවත් දැකුණ නැති මිනිස්සෙක් කවුරු හරි විශේෂ පුද්ගලයෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම හොඳින් අඳපැදගත්ත මේක තමයි මැණික් කියන්නේ මේක වා තියාගන්න කියලා මිනිස්සුන්ට කිව්වොත් ඒ මිනිස්සයා මේ තිරුවනගරක් වුණත් රාශිගතව පරිස්සම් කරන්න පුළුවන්. ඒ විශ්වාසය අනුව. ඉතින් මැණික් හරියට දකින්න හොඳට තමන් ඒක ඒ කියන්නේ ඒ විශ්වාසය මත ඉන්න නැතුව තවදුරටත් ඒක ගවේෂණය කරන්න ඕනේ. ඒ වගේ අර දැනුම් පද්ධති මේ සෑම දර්ශනයක්ම ආගමක්ම දැන් දේශනා කරන වර්තමානයේ භික්ෂුන් වහන්සේලාගේ ඒ සාකච්ඡාවේ දේශනා තුලත් අපි යථාර්ථය කොයිතරම් දුරට ඒගොල්ලෝ ස්පර්ශ කළාද ඒ උපමා උපමයන් නැත්නම් ඒ දැනුම අපිට කොයිතරම් දුරට වැදගත් වෙනවද කියලා පරිශීලනය කරන එක හොඳයි. ඒකෙන් තමන් එක්ක තමන්ගේ දැනුම දියුණු කර ගන්න ඕනේ. නැත්නම් ඒ අයගේ දැනුම වල තියෙන දුර්වලකම් දැකලා තමන්ගේ දැනුමේ තියෙන යථා ස්වභාවය තමම දැක දැන ගන්න ඕනේ. ඒතකොට එහෙම තමයි අපි ගමන යන්න ඕනේ. මොකද අපි ඉස්සෙල්ලාම මේ අපිට අම්මා තාත්තා කියලා දීපු විදිහට අපි ලෝකේ විශ්වාස කරේ. ඒවට ඒක තවදුරටත් ලෝකයේ පිළිබඳ දැනුම අපි ගවේෂණය කරනකොට අම්මා තාත්තා අපිට මේ ළඟින්ම අපි වදාපු අපි ආරක්ෂා කරපු අපි පෝෂණය කරපු අම්මා තාත්තා කියපු දේවලුත් අපිට බොරුයි කියලා දැන් තේරෙන අවස්ථා දේවල් ඇතිනේ. ඒ වගේ තමයි මේ එහෙනම් මේ අපිට ජීවය දීපු අපේ මූලික පිටපත් වලත් ඒගොල්ලොන්ගේ මතත් ඒගොල්ලොන්ගේ දෘෂ්ටිරුත් ඒගොල්ලොන්ගේ ක්‍රියාපටිපාටිත් විශ්වාසත් මිත්‍යාවක් වෙන තැනදී අපිට අනිකුත් දේවල් පිළිබඳව විශ්වාසයක් ගොඩනගා ගන්න බෑ මේ කවුරු කොහොම කිව්වත්. ඒ කියන්නේ මේ කියන ගුරු පරම්පරාවෙන් ආවත් ගෞතම වහන්සේ කිව්වත් වෙනත් ශාස්ත්‍රවරයෙක් කිව්වත් තමන්ට තමන් පිළිබඳව ප්‍රත්‍යක්ෂයක් එනකම්ම තමන් විශ්ලේෂණය කිරීම විමසා බැලීම තමයි කළ යුත්තේ. හොඳයි අපි ඉස්සරහට යමු. ඒක මම එහෙමනම් 14 වෙනි ඡේදය 14 වෙනි ඡේදයේ කියනවා තුන් වේදයේ දත් බමුණන්ද අනිත් ජනයාද ඉර හඳ පායනවා දකිනවා. මම සම්පූර්ණ කොටස කියවන්නේ ඒක සාරාංශය. එතකොට මේ බමුණන් සහ ඒ අනිකුත් ජනයා මේ ඉර පායනවා හඳ පායනවා අපි හැම කෙනාම දකිනවා. බහිනවා දකිනවා. ඕන්නේ ඒවට নমස්කාර කරනවා. 15 වෙනි ඡේදයේ කියනවා නමුත් ඒ ඉර හඳ හා හඳ එක්ව විසීමට මාර්ගයක් යම් මාර්ගයක් දේශනා කිරීමට ඔවුන් සමත් වෙනවාද කියලා බුදුහාමුදුරුවෝ වාසෙට්ටකින් අහනවා. වාසෙට්ට කියනවා නොවේමයි කියලා. එහෙම දේශනා කරන්නේ නැහැ කියලා කියනවා. 16 වෙනි ඡේදයේදී කියනවා එහෙමනම් ඒ බමුණන් කිව යුතු වන්නේ යම් ප්‍රත්‍යක්ෂමක අපි නොදකිමු. අපි නොදනිමු. හැබැයි බ්‍රහ්මයා හා එක්ව විසීමට මාර්ගය දේශනා කරමු ආදී වශයෙන්.
පැහැදිලි ඇති මං කියන එක. වාසෙට්ටට කියනවා වාසෙට්ට එහෙම කියන බමුණන්ගේ කීමට පදනමක් තියනවද නැද්ද කියලා බුදුහාමුදුරුවෝ අහනවා. එතකොට වාසෙට්ට කියනවා බවත් ගෞතමයන් වහන්සේ මෙය නොවේමයි නැත්නම් පදනමක් නෑ කියන එක එයා වාසෙට්ට කියනවා. ඒ කොටස ගැන සාකච්ඡා කරනවද චාමර අනිත් ඉදිරියට ඒකත් ඉවර කරන්නද ඉතුරු ටිකත් අනිත් එක අදහස් තියෙනවද ඒක? අපි ඊළඟ විදිහට සාකච්ඡා කරනවා. ඒ කොටස 17 වෙනි ඡේදය. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා හොඳයි එහෙමනම් ඒ බමුණන්ට රක්මයා සමග එක්වීමට මාර්ගය දේශනා කරන්න බැරි බව ප්‍රත්‍යක්ෂයි නේද කියලා තමයි වාසෙට්ටගෙන් අහන්නේ. ඒ කියන්නේ බමුණන් මෙච්චර දවසක් ඔවුන්ට කියා දීලා තියෙන්නේ ඉර දකින්නවා හඳ දකින්නවා ඒවට වැඳුම් පිදුම් කර කර ඉන්න ක්‍රමය ඇරෙන්න ඉර ළඟට යෑමට ඉර සමග සම්බන්ධ වීමට හඳ සමග සම්බන්ධ වීමට මාර්ගයක් නෙමෙයි කියා දීලා තියෙන්නේ ඒවට අර වැඳුම් පිදුම් කරමින් කෙරෙන යාග හෝම බුද පූජා ක්‍රම ටිකක් පමණයි කියලා බුදුහාමුදුරුවෝ වාසෙට්ටට පැහැදිලි කිරීමක් තමයි එතනදී පෙන්වලා දෙන්නේ. සමහරවට ඒකට යමක් එකතු කරනවද? ඔව් ඒක හරියි. ඉතින් අපිට නිවන් දකින්න මාර්ගයක් කියලා දේශනා කරාට පොතපතේ තිබ්බට යම් වත් පිළිවෙත් ටිකක් නේ අපිට කියලා දීලා තිබ්බේ. ඒතකොට ඊට අනුව තමයි ඒ කියන්නේ බාහිර හැසිරීම තුළින් තමයි තමන්ට නිවනට උපකාරී වෙන්නේ කියලා. ඒ කියන්නේ පුදු පූජා වන්දනා මාන සිල් රැකීම. ඒතකොට ඒවා භෞතිකව මානසිකව යම් යම් හික්මීමක් තියෙනවා. මේ ශාරීරිකව ඒ වුණාට ඒ ක්‍රියාකාරකම් තුළින් තමයි ඇත්තටම නිවීමටපත් වෙන්න පුළුවන්. නැත්නම් තමන්ට යහපත් කියන්නේ මේ අපි කියන සුගතිගාමි වෙන්න පුළුවන් යහපත් ආත්මයක් ලැබෙන්නේ මේ සපදායක කියලා අපිට කියලා දීලා තියෙනවා. ඇත්තටම අපි බැලුවොත් එහෙම මේ නිවන කෙසේ වෙතත් සපදායක සුවදායක ජීවිතයක් ලබන්නත් අපි කොතරම් කැප වෙන්න ඕනේද? නැත්නම් ඔය දීප පළියට හෝ පුදු පූජා කරපු පළියට ලස්සන වෙන්න සැප සම්පත් ලැබෙනවා නම් එහෙම ලැබෙන්න පුළුවන්ද කියලා ඔයගොල්ලෝ දැක දැනගන්න ඕනේ. දැන් අපිට එහෙම තමයි කියලා දෙලා තියෙන්නේ ගෞතම වහන්සේගේ චරිතයට අල්ලලා උන්වහන්සේගේ ජීවිත රටාව පෙරගෙව්ව ආකාරය නිසා තමයි වර්තමානයේ මේ දේවල් ලැබෙන්නේ කියලා. ඉතින් ඒ වගේ තමයි දැන් මේ ඉරට හඳට වැඳුම් පිදුම් කරන අය වගේ තමයි දැන් මහා බ්‍රහ්මයාට ඒ කාලේ මිනිස්සු වැඳුම් පිදුම් පුදු පූජා කරේ ඒ තැනටපත් වෙන්න පුළුවන් කියලා. ඒක දැන් ඒ විශ්වාසය තුලින් කරාට කිසිවෙක් එහෙමපත් වෙලා ආවිල්ලා තමන් ඉන්නේ මේ තැන කියලා නැහැනේ. ප්‍රකාශ කරලා නැහැනේ. ඒතර මරණකම විශ්වාසය තුලින් ඉඳගෙන ඒ දේවල් ඇදහින් කරනවා. ඉතින් ඒ ආකාරයෙන්ම අපිත් සිල් ගත්තා, වන්දනාමාන කරා, දානමාන දුන්නා. ඉතින් ඒවෙන් අපි යම් යම් මානසික සැනසීම ලබා ගත්තා. මම මෙහෙම කරා හින්දා මට මෙහෙම වෙයි කියලා. ඒ ඇරෙන්න එහෙම වෙනවද නැද්ද කියන එක තමා තුළින් දැක දැනගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. එහෙම දේවල් තියෙනවද? එහෙම දේවල් ලැබෙනවද? එහෙම දේවල් වෙනවද කියන එක. ඉතින් ඊට අනුව ඔයගොල්ලෝගේ අදහස් කොහොමද? අපිත් අර අපි ඒ කාලේ බැන්නට මේ නින්දාපාත කරන මිනිසුන්ට ඉරට හඳට වඳිනවා, මේ ජලයේ ගිලෙනවා, මේ පෞසෝද ගන්න නැත්තම් මේ ඉරට හඳට ඇදලා මේ යම් යම් දේවල් ප්‍රාර්ථනා කරනවා. ඒ අය මිත්‍යා දෘෂ්ටියයි කියලා යම් යම් අපි නින්දාපාස කරලත් ඇතිනේ. පහත් විදිහට හිතලත් ඇතිනේ අය ගැන. ඒතර ඕගොල්ලෝගේ චර්යා රටාව තුලත් ඒ දෙයම නෙමෙයිද වෙලා තියෙන්නේ. ඒ ගුරුවරු කිව්වයි කියලා නැත්නම් පොතපතෙන් ආපු විදිහට අම්මා තාත්තා කරපු විදිහටම ඒ චර්යා තුල යෙදුන මිසක් ඒක විශ්වාසය මත ලැබීම් නොලැබීම් පිළිබඳව තමන්ගේ දෘෂ්ටිය තිබ්බේ ආකාරය තමන්ට විමසා බලන්න පුළුවන් අතීතේ. මේ වාසෙට්ට බමුණගේ ගුරුවරු හෝ අනිත් කවුද භාරද්වාජ බමුණාගේ ගුරුවරු හෝ සියලුම වේදය ඉගන්වපු ගුරුවරු ඕන කෙනෙක් මේ කිව්වා කියලා කියන ඇත්තට මේ ගුරුවරු මේ වාසෙට්ටයි භාරද්වාජයි යම් පමණක අවංකත්වයක්
මම දකිනවා. ඔවුන්ගේ ගුරුවරුත් ඔවුන්ගේ බ්‍රහ්මයා දැකලා නැහැ කියලා පිළිගන්නවා. අඩුම තරමේ. නමුත් අපිට මේ නිවන මෝක්ෂය උගන්වන්න ඉන්න සමහරක් ගුරුවරු නම් ඔවුන් නිවන සාක්ෂාත් කරගෙන ඉන්න බව අපිට කියලා තියෙනවා නේ චාමර. ඒ කියන්නේ මම නිවන සාක්ෂාත් කරගෙන ඉන්න බව කියනවා. හැබැයි අර බුද්ධත්වයේ කියන වචන නම් කියන්නේ නැහැ. මොකද ඔවුන් හැමතිස්සෙම හිතන්නේ බුද්ධත්වයේ කියන එක ගෞතම සිද්ධාර්ථයන් වහන්සේට විතරක් ලැබෙන ගුණයක්, ලැබෙන ඥානයක්. ඊට මෙහා තියෙනවනේ උන්වහන්සේලාට අනිත් අයට නිවීම ප්‍රත්‍යක්ෂ කරගත්තු අනිත් අයට පාවිච්චි කරන ස්වභාවයන් රහතන් වහන්සේ නැත්තම් සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන ආකාර ඔය නම් ගම් වලින් කියනවා බුද්ධත්වයේ කියන වචනේ පාවිච්චි නොකර. බුද්ධත්වයේ කියන එක ඒක අනිවාර්යයෙන්ම බාර දීලා තියෙන්නේ ගෞතම සිද්ධාර්ථයන් වහන්සේට විතරයි. නමුත් අපිත් නිවන ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්නවා කියලා කියන කට්ටිය ඉන්නවා. අපේ මේ බෞද්ධ ගෞතම සිද්ධාර්ථයන් වහන්සේගේ බෞද්ධ දර්ශනය ඉගැන්වීම තුළ නිවන සොයාගෙන ගමන් කරපු අය නම් මේ බමුණු ටික නම් හොඳයි. ඒගොල්ලෝ එක්කෙනෙක්වත් නිවන බ්‍රහ්මත්වය ප්‍රත්‍යක්ෂ කරගෙන නැහැ කියලා වුන් කියලා තියෙනවා. බ්‍රහ්මයාව දැකලා නැහැ කියලා වුන් පිළිගන්නවා එක්කෙනෙක්වත්. ඉතින් එතකොට අපි අනුගමනය කරන දර්ශනය ඇතුලේ දර්ශනය නෙමෙයි ඇත්තටම අපිට ගන්නපු ආගම ඇතුලේ කොතරම් මුලාවකට අපිව මුලින් ඉඳලා දැම්මද කියලා අර මේ වාසෙට්ටයි භාරද්වාජලට වඩා අපි මුලාවක ඉඳලා තියෙනවා මුලින් ඉඳලා. අපි හොඳට අපිව නිරීක්ෂණය කරොත් අපි විතරක් නෙමෙයි අපේ සමාජයේ බෞද්ධයයි කියා ගන්නා සමාජය තුල හැම සමාජිකයෙක්ගේම ක්‍රියාත්මක වීම වුණේ සාමාන්‍යයෙන් අපේ ගමේ පන්සලේ ඉඳලානේ මේ කොටස සිද්ධ වෙන්නේ. එතකොට ගමේ පන්සලේ දහම් පාසල් කියන තැන වේවා හවසට ගිලන්පස බුද්ධ පූජා පින්කම් පවත්වන තැන ඉඳලා අපිට ඉගෙනුවා කියලා කියන්නේ නිවීමට එක අඩියකින් හරි ළඟා වෙන ක්‍රමය තමයි අපිට ඉගෙනුවේ කියලා ඕන් කිව්වා. නමුත් අපි තනියෙන් ගවේෂණය කරලා බැලුවොත් අඩියෙන් අඩිය අපිට එකතු වෙලා තියෙන්නේ නිවනින් බැහැරවීම සඳහා උපදෙස් බව තේරුම් ගන්න ඕනේ. මොකද පන්සලේ මොකක්ද අපි කියන්නේ බෝධිය, චෛත්‍ය, බුදුගෙය. ඒ තුන මුල් කරගෙනමයි අපේ ගමේ පන්සල දුවන්නේ. පුංචි කාලේ ඉඳලා අපි දැකලා තියෙන්නේ ওই තුනත් එක්ක පවතින අදහස් දැනුම් තමයි අපිට එකතු වුනේ. ඒ තුන මූලික වෙන්නෙම පුද පූජා චාරිත්‍ර වාරිත්‍ර සමූහයක් සමග. එතකොට හැමතිස්සෙම අපි උදේ ඉඳලාම ප්‍රාර්ථනා කරන්නේ නිවීම සඳහා අපි යදිනවා. වෙන දෙයක් අපි කරේ නෑනේ. අපි හැමතිස්සෙම නිවන් සැප ලැබේවා කියලා හෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කිය යදීම්ම තමයි කරේ. යදීම් සඳහා අපි ප්‍රගුණ කරෙත් හැමතිස්සෙම ඒ සඳහා අපි කියන ක්‍රියාකාරකම්. ඒ ක්‍රියාකාරකම් කරන අතරතුර ඒ යදීම් ප්‍රගුණ කරමින් ඉදිරියට යෑම තුළ කවදා හෝ අපිට නිවීම අර පාරමිතා පිළිලා නිවීම ප්‍රත්‍යක්ෂ වෙන බව තමයි අපිට ඔළුවට දාලා තිබිච්ච අදහස. ඒක මේ ජීවිතේදී ලැබෙන්නේ නැහැ පාරමිතා පුරලා නැති අයට. ඒ නිසා යම් ප්‍රමාණයක මිනිසුන් තෘප්තියටපත් වෙලා එතනින් නතර වෙලා හිටියා පාරමිතා පිරෙන කවදා හරි පිරෙයි කියලා. අපිට ධර්මයේ උගන්වන උගත් බුද්ධිමත් යතිවරයෝ කියලා කොටසක් හිටියන්නේ බොහොම ප්‍රඥාවත් ස්වාමීන් වහන්සේලා කියලා කියන කට්ටියක්. එතකොට එයාලගෙන් ඇයි ඔබ වහන්සේලා තාම නිවන් අවබෝධ කරගෙන නැද්ද කියලා අහනකොට එයාලා නොයිකුත් ඒකට කාරණා කියනවා. දැන් සම්මතර මේ ඔවුන්ට ආවතේව කරන අය නිවන් යන්නේ නැති එක ප්‍රශ්නයක් නෑ. මොකද ඔවුන් පාරමිතා පුරලා නැහැ. එතකොට අර උගත් ස්වාමීන් වහන්සේලාගෙන් මේ ප්‍රශ්නේ විමසුවාම මම නම් වශයෙන් කියන්න කැමති නෑ. ඔවුන් පොත්පත්වල දීලා තියෙනවා. සමහරෙක් කියනවා මම බුද්ධත්වයේ සඳහා පාරමිතා පුරන කෙනෙක්. එතකොට බුද්ධත්වය කියන එකවත් උන්වහන්සේලා අඳුරගෙන හිටියේ නෑ කියන එක තමයි
ඒවා කියවනකොට තේරෙන්නේ. ඒ කියන්නේ බුදුවරයා කියන්නේ වෙනම චරිතයකට ආරෝපණය කරලා හිටියේ උන්වහන්සේලා. එතකොට මම බුදු වෙන්න පෙරම් පුරන නිසා පාරමිතා එකතු කරන නිසා මට මේ ජීවිතේදී නිවන සාක්ෂාත් කරගන්නේ නැහැ කියන එක වුන් කියනවා. එහෙම නැති කට්ටිය සමහරු හිටියා සෝවාන් වෙලා සකෘදාගාමි වෙලා අනාගාමි වෙලා මග හිටියා. ඇයි මග ඉන්න වචන පාවිච්චි කරන්නේ ඇයි? එයාලට කියන්න බෑ මම ඒ ක්‍රමය අනුගමනය කරලා දැන් ඒ කියන්නේ පන්සලෙන් ආරණ්‍ය වලට අර අපි කියන්නේ ඇත්තටම ආධ්‍යාත්මික ස්වභාවය දියුණු කර ගැනීම සඳහාම කැපවෙච්ච කොට්ටාසයක් ඉන්න තැන් තියෙනවනේ ආරණ්‍යගත වෙලා මේ අපේ ගමේ වාතාවරණයෙන් අයින් වෙලා ඉන්න ස්වාමීන් වහන්සේලා. එතකොට උන්වහන්සේලා නිවන් ගිහිල්ලාද කියලා ඇහුවම උන්වහන්සේලා කියන්නේ මම තවම සෝවාන් එක්ක සකු르දාගාමි මග තමයි ඉන්නේ. ඇයි ඔවුන්ට කියන්න බෑ මම නිවීම සාක්ෂාත් කරගෙන ඉන්නවා කියලා? හේතුව මිනිසුන්ට අර තමන්ට ආවතේවකම් කරන මිනිසුන්ට පේන කෙලෙස් ස්වභාවයන් නොතිබිය යුතු සම්මත පුතඥයන්ගේ තියෙන කෙලෙස් ස්වභාවයන් ඔවුන් ළඟ තියෙන නිසා ඔවුන් අවංකව දන්නවා තමන් නිවන් ගිහිල්ලත් නෑ කියලා. හැබැයි තමන් අනුගමනය කරන මාර්ගය වැරදි කියලා කියන්න නැමෙන්නේ නැතුව ඔවුන් කියනවා මං තව මග ඉන්නේ කියලා. සෝවාන් සකු르දාගාමි අනාගාමි මොනවා හරි මගක ස්ටෙප් එකක් කියනවා. එතකොට ඉතින් මිනිස්සු හිතනවා පොඩි කෙලෙස් තියෙන්න පුළුවන්. තවම කෙලෙස් ප්‍රහීන කරලා ඉවර කරලා නෑනේ කියලා මිනිස්සු එතනින් සැනසෙනවා. ඔන්න ඔය විදිහේ මගවල් වල තමයි අපි මෙච්චර දවසක් හිර වෙලා හිටියේ. එතකොට අපි හැමතිස්සෙම මේ උත්සාහ කරන්නේ නිවීම සඳහා. හැමතිස්සෙම අපි කියන්නේ නිවීම මේ මොහොතේ අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් ස්වභාවයක්, අඳුන ගන්න පුළුවන් ස්වභාවයක්, දැක ගන්න පුළුවන් ස්වභාවයක්, දැනගන්න පුළුවන් ස්වභාවයක්. ඒ සඳහා අත්‍යවශ්‍ය කාරණා දෙක වෙන්නේ තමන්ගේ නුවණ වඩවා ගැනීම සහ ප්‍රඥා ස්වභාවය වඩවා ගැනීම. නුවණ වඩවා ගැනීම සඳහා අවශ්‍ය වෙන එකම ක්‍රමය සඳහා උපකාරයක් තමයි මේ සූත්‍ර සාකච්ඡා කිරීම තුලින් අපි උදව් කරගන්න බලන්නේ නුවණ වඩවා ගැනීමට. මොකද්ද? අවිද්‍යා සහගත දැනුම් වලින් විද්‍යා සහගත දැනුම් තෝරා බේරා ගැනීම කියන එකට යම් පුහුණුවක් ළඟා කරගන්න ලබා ගන්න පුළුවන් තෝතැන්නක් හදන එක විතරයි මේ සූත්‍ර සාකච්ඡා වලින් අපි බලාපොරොත්තු වෙන්නේ. අපි කරන්නේ උත්සාහ කරන්නේ. ඒ සඳහා අවශ්‍ය මේ අපි කියන්නේ අභ්‍යාසයක් විතරයි. නැතුව මේ සූත්‍රය සාකච්ඡා කරා කියලා මේ සූත්‍රයෙන් ධර්ම දැනුම් කියලා දෙයක් ගන්නවා නිවනට අවශ්‍ය එහෙම දෙයක් නෙමෙයි. එහෙම දෙයක් වෙන්නේ නැහැ. අපිට හැකියාව කොට නැගෙනවා නුවණට අවිද්‍යා සාගරයක් වෙච්ච දැනුම් තුලින්, අවිද්‍යා දැනුම් තුලින් වඩා යථාර්ථවත් දැනුම් තෝරා ගැනීම සඳහා නුවණ කියන පරිචය ගොඩනගා ගැනීමට කෙරෙන පොඩි උත්සාහයක් තමයි මේ සූත්‍ර සාකච්ඡා තුලින් අපි ගොඩනගා ගන්නෙ. අපි දන්න සහ දැනට වෙන කිසිදු ක්‍රමයක් නැහැ නුවණ කියන ස්වභාවය අවදි කර නොගෙන දැක ගැනීම සඳහා ප්‍රඥාව කියන ශක්තිය ගොඩනගා ගැනීමට. එහෙමනම් නුවණ කියන ස්වභාවය අවදි කරගන්න අවිද්‍යා සහගත දැනුම් ඉවත් කරමින් විද්‍යා සහගත දැනුම් එකතු කර ගැනීම සඳහා හැකියාවක් අපේ දැනුමට ලැබිය යුතුමයි. ඒ සඳහා කරන්න තියෙන එකම දේ විමසීම විතරයි. ඉතින් ඕක තමයි අපි දැනට ගන්න එකම මාර්ගය. මොන කතෝලික ආගමේ වේවා, ඉස්ලාම් ආගමේ වේවා, සෙන් ආගම, ටාවුනිසම් හරි හින්දු ආගම වේවා, අපි දන්නේ නැති නමුත් තියෙන්න පුළුවන්. යුරෝපා නවීන විද්‍යාවේ උගන්වන ක්‍රමයක් වේවා. ක්‍රමය මොකක් වුණත් අර කොටස සිද්ධ විය යුතුයි. වෙන මුකුත්ම නෙවෙයි. අවිද්‍යාවෙන් විද්‍යාව තෝරා බේරා ගැනීමේ හැකියාව නුවණ තුල වැඩෙන්න ඕනේ.
ඉතින් ඒ කොටස ඕනම අදහසක් ඇහෙනකොට ඒ කොටස ඒ අදහස තුල තියෙනවද කියලා අඳුරගන්න උත්සාහ කරන්න. ඒ ක්‍රමෙන් අපිට අපි නොයෙකුත් වැරදි මාර්ගවලට වැටෙන්න තියෙන අවස්ථා වළක්ව ගන්න පුළුවන්. නතර කර ගන්න පුළුවන්. ඉතින් අපිව නම් බුද්ධ ආගම බෞද්ධ ආගම වශයෙන් නම් කරලා නිවීම සඳහා යයි යොමු කළ සියලුම දැනුම් පද්ධති තුල තිබුණේ යැදීම. වෙන දෙයක් නම් මම නම් ඉගෙනගෙන තිබුණේ නැහැ. ඊට පස්සේ පන්සල් වල උගන්වන්නේ ඒවා කියලා කියමුකෝ. ආරණ්‍ය වල නම් ඒවා උගන්වන්නේ නැහැ. ආරණ්‍ය වල උගන්වන්නේ ඔය විපස්සනා භාවනා මධ්‍යස්ථාන කියලා තියෙන තැන්වල නම් බුද්ධ පූජා කරන්නේ අපි කියලා ඒගොල්ලෝ කියනවා. නමුත් ඔයගොල්ලෝ එක දවසක් හරි ගිහිල්ලා තියෙනවා නම් ඔවුන්ගේ භාවනා සියලුම වතාවත් පටන් ගන්නෙත් නැවත පුද පූජා වලින් තමයි. ඊට පස්සේ ඒ සත්‍ය සමා වෙන්න මේ සමාධි භාවනා විදර්ශනා භාවනා කියලා යමක් කරනවා නම් වුන් එතනත් නැවත තියෙන්නේ අපි කියන්නේ මොකද අර ගිරව් වගේ කීමක්. දැන් සතර සතිපට්ඨානය සජ්ජායනා කිරීමක් තමයි කරන්නේ. මෙනෙහි කිරීමක් කරන්නේ. මෙනෙහි කිරීම තුල සජ්ජායනා කිරීම තුල පුද පූජා චාරිත්‍ර විදි අපි තුක පුද පූජා යාග හෝම චාරිත්‍ර විදි ප්‍රාථමික දේවල් ඒවා අපි කරන්නේ සතර සතිපට්ඨානය තමයි අපි වඩන්නේ කියලා. ඒතර අපේ ස්වාමීන් වහන්සේත් නිතර මතක් කරනවා වගේ ඔය කිසිම සතර සතිපට්ඨාන භාවනා මධ්‍යස්ථානයක ඉන්න හාමුදුරුවෝ කෙනෙක් නිවීම සාක්ෂාත් කරගෙන නැහැ කියලා බොහොම දෙනෙක් කියනවා. අර මං කිව්ව විදිහට වුන් අර මග තමයි මගක තියෙන නමක් තමයි කියන්නේ. මොකද වුන් දන්නවා ඒ ක්‍රමයේ තුල කිසිදු විටක වුන්ට නිවන ප්‍රත්‍යක්ෂ වුණේ නැහැ කියලා. ඉතින් එහෙමයි කියලා මග ඒ වුන් ප්‍රගුණ කරපු මාර්ගය අතාරින්නේ නැහැ. මොකද වුන්ගේ පැවැත්ම තියෙන්නේ ඒ පුහුණු කරන මාර්ගය තුල නිසා. ඒක තමයි එකම හේතුව. වෙන මොකුත් හේතු නැහැ. හොඳටම වුන් දන්නවා ඒ පුහුණු කරන ක්‍රමය නිවීම සාක්ෂාත් වෙන්නේ නැහැ කියලා. නමුත් ඒක අතාරින්නේ නැහැ. චාමර වාගේ අදහස මොකක්ද? ඔව් මෙහෙමයි. ඉතින් ඇත්තටම ඔය කිසිම ආගම සංස්ථාවක දෘෂ්ටියක මේ මතයක ආත්ම දහමෙන් තොරව දැනුමක් ගලාගෙන ඉන්නේ නැහැ. බෞද්ධ ආගම ඇතුළු සියලු දේවල් තුළ ආත්ම දහමත් එක්ක එන දැනුම් පදේ තමයි ගලාගෙන එන්නේ කර්මවාදයේ සමගින්. ඉතින් මොන කමටහන් මොන භාවනා මොන පුදු පූජා කරත් ඒ ආත්මය කියන මම කියන දෘෂ්ටිය පදනම් කරගෙන තමයි මේ ඒකේ සැපේ සුවේ ආරක්ෂාව විමුක්තිය මොකක් හරි දෙයක් අරමුණු කරගෙන තමයි කරන්නේ. ඒක බිඳින්න ඒක යෝජනය කරලා පෙන්නන්නේ ඒක යථා එහෙම දෙයක් තියෙනවද කියලා යථා ස්වභාවය දකින්න වර්තමානයේ උපකාර කරන්නේ නැහැ. ඒක නිසා මේ සූත්‍රයට අනුකූලවත් ඉතින් අර මේ බ්‍රහ්මත්වයට පත්වීම බ්‍රහ්මයාගාවට බ්‍රහ්ම ලෝකවලට යන්න යම් දේවල් භෞතික වශයෙන් ක්‍රියාකාරකම් පෙන්눔 කරන මිසක් ඒක ඒ දුරටපත් වෙන්න තමා තුළින් කළ යුතු දෙයක් නැහැ. ඒ කියන්නේ තමන්ගේ මානස ආධ්‍යාත්මික කොයි තරම් දුරට දියුණු වෙන්න ඕනද කියන එක සඳහනක් නැහැ. ඉතින් ඒ වගේ අපි සම්මතය කරගෙන තුල කරගෙන හිටියෙත් සැබෑමම යටපත් කරගෙන සමාජයේ ඉල්ලන සිල්වත් ගුණවත් බව පෙන්눔 කරගෙන මානසික තලයෙන් බොහෝ දැවීම් තැවීම් වලට ලක්වීමෙන් ඇලීම් ගැටීම් වලට ලක්වීමෙන් ජීවත් වෙන මනුෂ්‍ය සත්වයක් නරත්තු කිරීමක් පමණයි. ඒ කියන්නේ නරත්තු කරන කියන්නේ මනසින් ඒ සත්‍යයට මේ සැබෑ මම කියන කෙනාට ආහාර දෙනවා මානසික තලයෙන්. භෞතික තලයෙන් බොහෝ දුරට අපි පාලනය වෙනවා. හැබැයි ඒකත් යම් මට්ටමකදී යම් තැනකදී ඒකත් කඩාගෙන බෙදගෙන තමන්ට තනතකාරීව ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒකින්ද මේ අර දර්ශනය කියන එකේදී අපිට මේ බාහිර කරන දෙයක් වෙනම අනිවාර්ය කළ යුතුයි කියලා ක්‍රියාවක් නැහැ. භෞතික කරන දේ මානසික තලයේ දියුණු කෙනෙක් භෞතිකව කොහොමත් තමන්ට තනතකාරීව ජීවත් වෙනවා වගේම උපකාර කරන එක ඒ මේ යම් කෙනෙකුට
මේ තමන්ට හැකි විදිහට ජීවත් වීමට හා මානසික කායික සැනසීමට දායකත්වය සැපීම ස්වභාවිකව සිදු කෙරෙනවා. ඒක නිසා ඒවා ආත්මය තමන්ගේ ආත්මයට සැනසීමක් නැත්නම් තමන්ට පිනක් මේ වෙනත් සැපයක් සුවයක් වෙනුවෙන් ලැබීමක් වශයෙන් පෙන්නලා ඒ දේවල් යොමු කරනවා නම් ඒක ඇවිල්ලා මනුස්සයාව ආත්ම තෘෂ්ණාවෙන් ඒක බර කරලා තමන්ව රවට්ටා ගැනීමක් මිසක් රැවටීමක් වංචාවකට පත් කිරීමක් මිසක් ඒ තුළින් තමන්ගේ තියෙන තෘෂ්ණාව වර්ධනය කර ගැනීම මිත්‍යාව පුරු කර ගැනීමක් මිසක් යථාර්ථය පරිපූර්ණ වීමක් සිදු වෙන්නේ නැති බව තමා තුළට එබිල බැලුවා නම් අතීතයේ දකින්න පුළුවන්. ඒක නිසා මෙතන මේ ගෝලයන්ට සිදු වෙලා තින්නේ ඇත්තටම අර මේ විශ්වාසය පදනම් කරගෙන මේ චර්යාව තුළ ජීවත් වීම හැර බ්‍රහ්මත්වය කියන එක ස්පර්ශ කියන්නේ බ්‍රහ්මත්වයේ සැබෑ බ්‍රහ්මත්වය කොහොමද ස්පර්ශ කරන්න බෑ. අර මානසික තලයෙන් හදාගත්ත මහා බ්‍රහ්මයට බියෙන් ගෞරවයෙන් භක්තියෙන් වන්දනාමාන පුදු පූජා කරමින් අනේ මටත් එතෙන්ටපත් වෙන්න පුළුවන් නම් මටත්පත් වෙන්න ඕනේ කියලා මාවපත් වේවා කිය යදීම් පිදීම් පුදු පූජා කිරීම පමණයි. ඉතින් අපිත් එහෙමනේ අපිට නිරෝගී සුව ලැබෙන්න අධ්‍යාපනයේ නම් මොකක් හරි අධ්‍යාපන හෝ රැකියාව නම් උසස් තැනකට ලැබෙන්න රූපය ලස්සන වෙන්න නැත්නම් අපි කිව්වොත් දිවි ලෝක යන්න නිර්වාණය ලැබෙන්න කියලා වැඳුම් පිදුම් යදීම් ටිකක් තමයි අපිත් කරේ. ඉතින් ඒක ඇර ප්‍රායෝගිකව තමා තුළින් කිසිවක් කරාද කියන එක තමන් විනිශ්චයකට එන්න ඕනේ, නිරීක්ෂණයකට එන්න ඕනේ. තමා තුළින් මං කිව්වා වගේ පාලනයක් කරා යම් විදිහකට සමනය වීමක් වුණා. අර විශ්වාස ඒ වගේම විශ්වාසත් එක්ක තියෙන බිය, සැකය, ලැජ්ජාව නිසා. ඉතින් ඒක නිසා අපි බලන්න ඕනේ මෙතන මේ කියන සූත්‍රයේ ඉන්න ගෝලය හා සමානම පිරිසක් තමයි මේ සමාජයේ දැනටත් තමා තුළත් ජීවත් වුනේ. ඉතින් එතනින් එහාට තමන්ට මේ විශ්වීය තලයේ ස්පර්ශ කරන්න පුළුවන් නම් යථාර්ථය තුලින් ඒක තමයි තමන් කළගත යුත්තේ. හොඳයි, ඔයගොල්ලෝගේ අදහස් තියෙනවා ඉදිරිපත් කරන්න. අපි කාල වේලාව අනුව සාකච්ඡාව නවත්වමු. අනිත් අයගේ අදහස් ඇති නිසා මම මේ තව ඡේද 4ක් තියෙනවා, මේ ඡේද 5ක් තියෙනවා. ඒ පහේ උදාහරණ දෙකක් තමයි පෙන්වලා දෙන්නේ. මේ කවදාවත් Tamanට ප්‍රත්‍යක්ෂ නොවන මේ මාර්ගයක යන ස්වභාවයක් සහිත කෙනෙක්ට කිසිදු විටක Taman හොයන දේ ලැබෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ පෙන්වා දීම සඳහා යොදාගත් උදාහරණ දෙකක්. මම ඒකත් කියවලා අදට අපි නතර කරමු. 18 වෙනි ඡේදයේ කියනවා යම් පුරුෂයෙක් ජනපදයක ඉන්න ලස්සන ගෑනු කෙනෙක්ව ප්‍රාර්ථනා කරමින් ජනපද කල්යාණියක්ව ප්‍රාර්ථනා කරමින් මේ ජනපදයේ එහෙම කෙනෙක් ඉන්නවා කියලා අසා තියෙන ස්වභාවය තුල ඒ කෙනාට කැමති වෙලා ඒ කෙනාව පතමින් ඒ කෙනාව ලැබෙයි කියලා සිතමින් කල්ගත කරන කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ කෙනා ගැන, එවැනි කෙනෙක් ගැන උන්වහන්සේ කියනවා 19 සහ 20 වෙනි ඡේදයේ එසේම ඔය සෑම බමුණනු මේ හැම බමුණෙක්ම කරන්නේ ඔන්න ඔය වගේ දෙයක් කියලා පෙන්වලා දෙනවා. දේශනා කරන ක්‍රමවේදය තුල බ්‍රහ්මයා සමග එක්වීමට කියා කියන මාර්ගය පදනම් විරහිත බව පෙන්වලා දෙනවා. එතකොට වාසෙට්ට කියනවා එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා. නැවතත් 21, 22 සහ 23 වන ඡේදවල කියනවා තව උදාහරණයක්. සතර මං හන්දියක අහසේ තියෙන ප්‍රසාදයක් තියෙනවා කියලා කියනවා. ඉතාමත්ම අලංකාර මාලිගාවක්, ප්‍රාසාදයක්. එය තියෙන්නේ කොහෙද, කොච්චර උසකින්ද තියෙන්නේ, දකුණු පැත්තේද වම් පැත්තේද උඩද යටද මොනවත් දන්නේ නැතිව එහෙම ප්‍රාසාදයක් තියෙනවා කියලා හිතාගෙන එයට ළඟා වීම සඳහා ඉනිමගක් තැනීමට යහුසුළු වෙන කෙනෙක් වගේ කියලා නැවත තව උදාහරණයක් ගන්නවා. එතකොට මේ උදාහරණ කීපෙන්ම ගෞතමයන් වහන්සේ පෙන්වා දුන්නා කියලා කියන්නේ මේ බමුණන් දේශනා කරන
බ්‍රහ්මයා සමග එක්විය හැකි යයි කියා දේශනා කරන මාර්ග කිසිවකින් ඔවුන්ගේ බලාපොරොත්තු ලබාගත නොහැකි බව තමයි ඒ උදාහරණ වලිනුත් පෙන්වලා දෙන්නේ. ඒ සම්බන්ධව ඔයාලගේ අදහස් ඉදිරිපත් කරන්න. හොඳයි චාමර. අනිත් අයගේ අදහස් නැහැ. චාමර වාගේ අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරලා අපි අදට සාකච්ඡාව නතර කරමු. ඔව් ඇත්තටම අපිත් මේ අපේ ජීවිත ක්‍රමවේදය තුළ අපිත් හිතන් හිටියේ අපිට මාර්ගඵලයක් ලැබෙයි, සපවත් ජීවිතයක් ලැබෙයි, නිරෝගී සුවය ලැබෙයි, නිවන මේ ජාතිය නැත්නම් ලබනාත්මික හරි ලැබෙයි කියලා. ඉතින් අපිත් ওই දේවල් කරගෙන තමයි හිටියේ. ඉතින් ඒක අපේ මානසට අනුකූලව Tamanට අවංකව ඒක පිළිගන්න බැරි නිසා තමයි අපි ඒ දේවල් නැවත නැවත විමසමින් යථාර්ථය ගවේෂණය කරේ. ඒ වුණාට ඉතින් මරණකම් ඔය පාසෙට්ලා වගේ පිරිසක් තමයි මේ අපිට දකින්න හම්බ වෙන්නේ. හැමදේම කරන්නේ විශ්වාසය පදනම් කරගෙන පමණයි. අනිකුත් ආගමිකයන්ට කොච්චර අපි ගැරහීම් කරත් අපි ඒ තැන් වල තමයි හිටියේ කියන එක Tamanට දකින්න පුළුවන්. මොකද ලැබෙයි කියලා විශ්වාසය තමයි තියෙන්නේ. හැබැයි ලැබෙන දවසට ලැබෙන වෙලාවක් කාලවකවානුවක් නැහැ. ඉතින් ඒක එහෙම දෙයක් නෙමෙයි. මේ මොහොතේ සමන්ට ලැබෙන දේ ලැබෙන්නේ කියන එක තමන්ට අවංකව යථාර්ථය ගන්න උත්සාහ බැලුවොත් තමන්ටම අවබෝධ කරගන්න පුළුවන් ලැබෙන්නේ මොකද්ද කියන එක. ඉතින් ඒක නිසා මේ ඒකන ඔයගොල්ලෝගේ අදහස් ඉදිරිපත් කරන්න. එතකොට ඔයගොල්ලෝ බලනවා මේ උපමා ටික අපි කලිනුත් මේ සූත්‍ර වල හම්බෙලා තියෙනවා. ඒ හැම උපමාවකින් පෙන්වන්නේ මේ තමන් මනස හදාගත්ත දෘෂ්ටියකට සාධාරණයක් කිරීම තමයි උත්සාහ කරන්නේ. අපිත් නිවන කියලා එකක් හදාගෙන තිබ්බා. දිව්‍ය ලෝක, කර්මය, ආත්මය, දෙවියෝ, ගෞතම බුදුන් වහන්සේ කියන්නේ මෙහෙම දෘෂ්ටියක් හදාගෙන තියෙනවා. ඒ දෘෂ්ටියට අනුකූලව තමයි අපේ හිතන්නේ ජීවත් වෙන්නේ කරන කියන හැමදේම කරන්නේ. ඒකින්ද මේ දෘෂ්ටිය ඉස්සෙල්ලාම කඩා ගන්න ඕනේ. එහෙම සංකල්පයක් හදාගත්තා නම් තමන් යම් ඒ සංකල්පය තුළ තමයි තමන්ට ලෝකය මමහා කියන මානසිකත්වයේ ගොඩනැගිලා නැවත නැවත චිත්ත ස්වභාවයන්ගේ වර්ධනයක් වෙන්නේ. ආධ්‍යාත්මික තලයේ අවිද්‍යාවට බර වෙන්නේ. ඒකින්ද ඒ සංකල්ප වශයෙන් ගොඩනගාගත්තු දෘෂ්ටි අපි ඉස්සෙල්ලාම කඩා ගන්න ඕනේ. ඒක නිවන කියලාත් අපි දෘෂ්ටියක් ගොඩනගාගෙන තිබ්බා. අනිකුත් දෘෂ්ටින් ගැන අපි කතා කරන්න ඕනේ නැහැ නේ. ඒකට ඊට අනුකූලව අපේ චිත්ත ස්වභාවයන් පුරුල් වෙන නිසා, ඒවා වර්ධනය වෙන නිසා, ඒවා ගොඩනැගෙන නිසා තමයි අපි මේ දෘෂ්ටි ඒ සංකල්ප එතනින් මිදගෙන වර්තමාන සැකසීම නිරීක්ෂණය කරන්න පුළුවන් මානසිකත්වයක් දැනුමක් ගොඩනගා ගන්න ඕනේ. මොකද වර්තමාන සැකසීම තුලක තමයි තමයි සංකල්ප නිර්මාණය වෙන්නේ. ඒ සැකසීම තමන්ට දකින්න බැයි නම් අර අපිට දාපු සංකල්පත් එක්ක අපි කොයිතරම් දුරට අවිද්‍යාවෙන් බැඳෙනවද කියලා තමන්ම දැක ගන්න ඕනේ. ඉතින් අද සාකච්ඡාවට අනුකූලව ඔයගොල්ලෝගේ අදහස් ඉදිරිපත් කරන්න. මොකද මේ මගේ විශ්වාසය කියන එක කොතරම් භයානකද කියලා තමන්ට දකින්න පුළුවන්. තමන්ට මේ සූත්‍රය හරහා දකින්න පුළුවන් වර්තමාන සමාජයත් එක්ක නිරීක්ෂණය කරනකොට. විශ්වාසය කොච්චර ප්‍රමාණයක්ද තියෙන්නේ ඒ ප්‍රමාණයටම නිවන නෑ කියන එක විතරයි මම අඳුරන් තියෙන්නේ. සහ අනිත් එක චාමර මේ අපිට තාම මේ ඇත්තටම දීඝනිකායේ දිගම සූත්‍ර ටික ඉස්සරහට තමයි එන්නේ. හතර සතිපට්ඨානය, පරිනිර්වාණ සූත්‍රය, ඒ ටික ඔක්කොම ඊළඟ වර්ගයේ තියෙන්නේ. ඒව ඉවර කරන්නේ කොහොමද? මං හිතන්නේ මේ මාස 5ක් විතර එකක් ඉවර කරන්න. ඊළඟට තියෙන වර්ගයේ ඔක්කොම දිගම සූත්‍ර තියෙන්නේ ඒකේ. ඔව් ඇත්තටම දැන් ඔය කියන මතක් කරන විශාලමිත්‍රයේ මේ මහාංග සූත්‍රය, සතිපට්ඨාන සූත්‍රය, ඒ වගේ දේවල් ওই දවස් සජ්ජායනා කරනවා. ඉතින් මිනිස්සු හිතන් ඉන්නවා ඒ සජ්ජායනා කරාම තමයි පිනක්, බලයක්, ශක්තියක්, මාර්ගඵලයක් ලැබෙයි, දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙයි, නිරෝගී සුව ලැබෙයි, වෙන වෙන දේවලුත් ලැබෙයි කියලා හිතන් ඉන්නවා. ඉතින් කුඩා ළමයෙකුට තරම් වඩා කුඩා ළමයි හොඳයි ඇත්තටම. ඒගොල්ලෝ අතින් කඩලා අනලා අලවලා මොකක් හරි කරලා ක්‍රියාකාරකමක් තුලින් දෙයක් නිර්මාණය කරගන්න. දැන් ඊට වඩා අන්තයි මේ වැඩිහිටි වශයෙන් ඒගොල්ලෝ ඔයාගේ විශ්වාසات එක්ක බැඳිලා කරන ක්‍රියාකාරකම්, මානසික දෙඩවීම. ඒක නිසා තමන් ඊට වඩා කොයිතරම් දුරට යථාර්ථයට ළඟා වෙලාද කියලා තමන් දැක දැන ගන්න ඕනේ. විශ්වාසය කියන එක
අවශ්‍යයි. හැබැයි විශ්වාසය කියන එක භක්තිය සද්ධාවට තරම් දෘෂ්ටිගත කරගන්න එපා. විශ්වාසය ප්‍රත්‍යක්ෂ කරමින් යන්න. විශ්වාසය කියන එක ප්‍රත්‍යක්ෂ කරමින් නැවත තමන් විශ්වාසයක් ගොඩනගා ගන්නව ඇරෙන්න විශ්වාසයම ජීවිතය කරගෙන මැරලා යනකම් සිටිය යුතු නැහැ කියන එක තමයි මතක් කරන්නේ. හොඳයි එහෙනම් ඊළඟ දවසේ සාකච්ඡා කරමු නේද? හොඳයි එහෙනම්. හොඳයි. ඊළඟ සරණයි හැමෝටම. ඔක්කොම බොහොම ස්තුතියි සුලිදාන් සුපත් වේවා. බොහොම ස්තුතියි සුවපත් වේවා සමෝ.